අන්ට එකත් මේ කියන එක එකෝ කියන කවක්නේ අපි ක්ලාස් එක පටන් ගමු ඉතින් රෙකෝඩින් එක. එතකොට මේ මෙහෙටත් අහිනවා ඒකින්ද සමහර විට සිග්නල් එරර් එකක් වෙලා මම කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැතුව හරි බෝඩ් එකේ තියෙන එක පැහැදිලිව පේන්නේ නැතුව හරි යන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ වෙලෙන් මට chat එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒක පොඩ්ඩක් බලන්න. හරි. අපි යමු එහෙනම් පාඩමට. එතකොට අපේ පාඩම තමයි අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජන තාක්ෂණය කියන එක. ඒකට මම අණුක ජීව විද්‍යාව කියන මාතෘකාව විතරයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඔයාලගේ සිලබස් එකේ කීවෙනි පාඩමද? අපි දන්නවා අපේ සිලබස් එකේ තියෙනවා පාඩම් 10ක්. එතකොට පාඩම් 10න් හතරවෙනි පාඩම තමයි මේ අණුක ජීව විද්‍යාව කියලා කියන්නේ. නම් මොලිකියුලර් බයොලොජි කියලා අපි කියන්නේ. අපි බලමු මේ පාඩම යටතේදී කොයි වගේ දේවල්ද කතා කරන්න තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ අණුක ජීව විද්‍යාව කියන පාඩම ගත්තාම ප්‍රධාන වශයෙන්ම අපි කොටස් කීපයක් කතා කරනවා මේ පළවෙනි කොටසේදී. පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කරනවා DNA ඇසිරීම ගැන. අද උදේ කොටසේදී ඇසිරීම කියන කෑල්ල ඉවර කරනවා සම්පූර්ණයෙන්. ඊට පස්සේ අපි කතා කරනවා DNA ප්‍රතිඵලිතය. DNA ඇසිරීම සහ DNA වල ප්‍රතිවර්තය කතා කරනවා. ඊට පස්සේ කතා කරනවා ජාන හා ඒවා ක්‍රියා කරන ආකාරය. දෙවෙනි කොටසේ. ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරනවා ජාන විකෘති ගැන. ඊට පස්සේ ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා ජාන තාක්ෂණය. ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා ප්‍රතිසංයෝජිත DNA හා ප්‍රවේග විකිරණය. ප්‍රතිසංයෝජිත DNA හා ප්‍රවේග ටීචර් බෝඩ් එක පැහැදිලි නෑනේ. ගොඩක් පැහැදිලි නැද්ද? දැන් හරි. හරියට. ඒ කියන්නේ මේ ඔයාලට කියව ගන්න පුළුවන් නේද මගේ අකුරු චූටි වැඩිද? මේ ලියලා තියෙන ටික. නෑ නිකන් කොටු කොටු වගේ වැටලා තිබ්බා. හරිනේ දැන් හරි නේද? හරි ටීචර්. හරි thank you. හරි එතකොට එහෙනම් මේ ටිකට මෙන්න මේ කොටස් ටික තමයි අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන මේ පාඩමේ යටතේ. DNA ඇතිවීම හා ප්‍රතිවලිතය, ජාන හා ඒවා ක්‍රියා කරන ආකාරය, ජාන විකෘති, ජාන තාක්ෂණය, ප්‍රතිසංයෝජිත DNA සහ ප්‍රවේණ විකරණය. මේ ටික සාකච්ඡා කරා කියලා කියන්නේ ඔයාලගේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා කියන එක. එතකොට මෙන්න මේ කොටස් ටිකෙන් අද අපි සාකච්ඡා කරන්නේ DNA ඇසිරීම සහ DNA ප්‍රතිවලිතය කියන කොටස. හරි මම හිතනවා ඔයාලට පොඩ්ඩක් පාඩමේ කොයි වගේ මාතෘකාද කතා කරන්නේ කියන එක පොඩි තේරුමක් යන්න ඇති අයිඩියා එන්න ඇති කියලා මම මේ ටික මකනවා මම මේ ටික නිකන් ලිව්වේ අපි යමු අපේ පළවෙනි කොටසට අද දවසේ සාකච්ඡා කරන කොටස DNA ඇසිරීම සහ ප්‍රතිවලිතය. ඔයාලට මම කියන එක තේරෙන්නේ නැත්නම් හරි වේගය වැඩි නම් හරි වේගය අඩුයි නම් හරි මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න. පළවෙනියටම යන්නේ DNA ඇසිරීම සහ ප්‍රතිවලිතය ගැන කතා කරා. ඊට කලින් අපි දැනගන්න එපා මොනවද DNA කියන්නේ කියලා. නේද? DNA ඇසිරීමයි ප්‍රතිවලිතයයි කියන මාතෘකාවට කලින් අපි බලමු මොකක්ද DNA එකක් කියන්නේ කියලා. දැන් ඔයාලා දන්න විදිහට මොකක්ද ළමයි DNA එකක් කියලා කියන්නේ? දැන් මේ පාඩම පුරාවම අපි කතා කරන්නේ DNA ගැන. DNA කියන්නේ මොකක්ද අපේ දේහයේ තියෙන? අපි දන්න අපේ දේහයේ විවිධ කාබනික සංයෝග තියෙනවා. අපේ දේහයේ තියෙන කාබනික සංයෝග වලින් ප්‍රධාන කාබනික සංයෝගයක් වෙනවා නියුක්ලියික් අම්ල කියන එක. නියුක්ලියික් අම්ල කියලා ප්‍රධාන කාබනික සංයෝගයක් තියෙනවා. එතකොට මෙන්න මේ නියුක්ලියික් අම්ලවල අපි දන්නවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒකින් එකක් තමයි DNA. අනිත් එක RNA. එහෙනම් මොකක්ද මේ DNA කියලා කියන්නේ? අපේ දේහයේ තියෙන නියුක්ලියික් අම්ලයක් නම් ප්‍රධාන කාබනික සංයෝගයක් තමයි DNA කියලා කියන්නේ.
එතකොට DNA කියන එකේ නම මොකක්ද? deoxyribonucleic acid. RNA කියන එකේ නම මොකක්ද? ribonucleic acid. එතකොට මෙන්න මේ නියුක්ලියෝටයිඩ් කියන නියුක්ලියික් අම්ල කියන කොටසට අදාළව අපි දෙවෙනි පාඩමේ සාකච්ඡා කරපු වීඩියෝ එකේ රෙකෝඩින් එක ඔයාලා ගෲප් එකේ දාලා ඇති. එතකොට අනිවාර්යෙන්ම ඒ කොටසත් බලලා එන්න මම එදා දාද්දිම කිව්වා ඒ කොටස බලාගෙන ආවොත් එහෙම ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ පාඩම ගැන කියලා. මම ඒක ගෲප් එකේ දාලා තියෙනවා මම ඕනනම් අදත් හවසට ඒ ගෲප් එකේ දාලා තියෙන වීඩියෝ එක දාන්න පොඩ්ඩක් ඒක බලන්න. එතකොට පොඩි අවබෝධයක් එයි. හරි. එහෙනම් මේ තියෙන්නේ නියුක්ලියික් අම්ලයක් තමයි DNA කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි බලමු පටන් මේ DNA සහ RNA ගත්තාම ජීවී දේහ තුළ කොහොමද මේ DNA හා RNA පිහිටන්නේ කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් කවුරුන් හරි ජීවියෙක් ගත්තාම ජීවියෙක්ගේ දේහේ තියෙන්නේ DNA ද RNA ද නැත්නම් දෙකම තියෙනවද? සාමාන්‍යයෙන් ගත්තාම මොකද වෙන්නේ? මනුස්සයෙක් ගත්තොත් එයාගේ දේහේ මේ දෙකම තියෙනවද නැත්නම් එකයිද තියෙන්නේ? ඔයාලා දන්න විදිහට මොකද වෙන්නේ? දෙකම තියෙනවා සාමාන්‍යයෙන්. විතරයිනේ. නෑ දෙකම තියෙනවා. හරිද? කමක් නෑ හරිද? එහෙම හරි මට උත්තර ඕනේ. ඔයාලා වැරදුනත් කමක් නෑ කියන්න. හරිද? මම බනින්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් ජීවියෙක් ගත්තාම බහුතරයක් ජීවීන්ගේ දේහයේ මේ DNA හා RNA කියන දෙකම තියෙනවා. දෙකම අඩංගු වෙනවා. හැබැයි මෙන්න මේ RNA හා DNA කියන නියුක්ලියික් අම්ල ආකාර දෙකම තිබ්බට අපිට අවශ්‍ය වෙනවා අපේ දේහයේ තියෙන තොරතුරු ගබඩා කිරීම. තොරතුරු ගබඩා කරන්න ඕන. මොනවද මේ තොරතුරු? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලගේ අම්මයි තාත්තයි ඉන්නවනේ. ඊට අමතරව ඔයාලගේ සහෝදර සහෝදරියෝ ඇති. එතකොට ඔයාලා අහලා තියෙනවද කවදා හරි කවුරු හරි කියනවා ඔයාලව දැක්කහම ඔයා නම් අම්මා වගේ. ඔයාලගේ අප්පච්චි වගේ. ඒ වගේ කියනවා නැත්නම් අක්කයි නංගි එක වගේ. ඒ වගේ ඔයාලගේ අම්මලා තාත්තලා ගැන නැත්නම් ඔයාලගේ සහෝදරියෝ ගැන එහෙම කියනවා අහලා තියෙනව නේද? ඒ කියන්නේ අපිට උනත් කවුරු හරි දැක්කම කියන්න පුළුවන් මේ තමයි මෙයාගේ තාත්තා, මේ තමයි මෙයාගේ අම්මා. එකම වගේ. ඒ වගේ අර එකම වගේ කියන ලක්ෂණ ටික තියෙනවා නේද? ඔන්න ඕව තමයි අපි තොරතුරු කියලා කියන්නේ. එතකොට අපි ඒවට කියනවා ප්‍රවේණික ලක්ෂණ කියලා. යම්කිසි ජීවී කොට්ටාශයකට අදාළ ප්‍රවේණික ලක්ෂණ තියෙනවා. එතකොට දෙමව්පියන්ගේ සමේ වර්ණය, දෙමව්පියන්ගේ හිස කෙස්වල වර්ණය, හිස කෙස්වල හැඩය, බුද්ධිමත් මට්ටම අන්න ඒ වගේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට වලට අපි කියනවා ප්‍රවේණික තොරතුරු කියලා. එතකොට මෙන්න මේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ DNA කියන අණුව තුල. හරිද? එහෙනම් හරියට තේරුම් ගන්න ජීවීන්ගේ දේහේ RNA DNA කියන දෙකම තියෙනවා බහුතරයකගේ. හැබැයි ඔන්න ඔය DNA හා RNA කියන දෙකෙන් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට වැදගත් වෙන්නේ කවුද? මෙන්න මේ DNA කියන ඩිऑක්සිරයිබෝනියුක්ලියික් අම්ල කියන මෙන්න මේ අණුව තමයි වැදගත් වෙන්නේ. එතකොට RNA මොකටද වැදගත් වෙන්නේ? RNA මේ තොරතුරු ගබඩා කිරීමට වැදගත් වෙන්නේ නැහැ. RNA වැදගත් වෙන ප්‍රධාන වශයෙන්ම වෙන ක්‍රියාවලියකට ප්‍රෝටීන සංශ්ලේෂණ. නැත්නම් ජානවලට අදාළව තමයි මෙයා වැදගත් වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම ආපහු ටිකක් බලමු. අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ මොනවද? DNA ගැන සහ RNA ගැන. එතකොට DNA RNA කියලා කියන්නේ මොනවටද? නියුක්ලියික් අම්ලවලට. එතකොට මේ නියුක්ලියික් අම්ල ආකාර දෙකයි DNA හා RNA කියන්නේ. එතකොට ජීවියෙක් ගත්තාම ජීවියෙක්ගේ දේහයේ තියෙන මොනවද? DNA RNA දෙකම තියෙනවා බහුතරයකදී.
එතකොට මේ තියෙන DNA RNA දෙකේම තොරතුරු ගබඩා කිරීමට එහෙම නැත්නම් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට වැදගත් වෙන්නේ කවුද? DNA. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණය වගේ ක්‍රියාවලිය වලට වැදගත් වෙනවා RNA. හරිද? ඔන්න ඔය කොටස් දෙක චුට්ටක් දැනගන්නවා. දැන් එහෙනම් අපි දන්නවා ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ DNA කියන කතාව. හරි. අපි දැන් යමු පොඩ්ඩක් නෝට් එකට ගිහිල්ලා මේ කොටස් ටික ගැන සාකච්ඡා කරලා යමු. එනක නෝට් එකට. අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය තමයි පාඩමේ මාතෘකාව. නෝට් එක බලන්න. තම ඒකාවයවිකයේ භාවිතය මගින් ස්වයං ප්‍රතිවලිත වීම මෙහෙයවීමේ හැකියාව න්‍යෂ්ටික අම්ල සතුව පවතී. ඔය පොයින්ට් එක පොඩ්ඩක් මගහරින්න මේක තවම ඔයාලට කියලා දීලා නැහැ. මේ අපි කියන්නේ DNA ප්‍රතිවලිතය ගැන. තාම අපි DNA ප්‍රතිවලිතයට ආවේ නැහැනේ. DNA වල හැදින්වීමනේ තාම යන්නේ. ඒකින්ද පොඩ්ඩක් DNA ප්‍රතිවලිතයට අදාළ පොයින්ට් එකක් තමයි පළවෙනි පොයින්ට් එකේ තියෙන එක මම ඇරලා එන්න ඊළඟ පොයින්ට් එක. බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA පවතී. මම කිව්වා ජීවීන්ගේ දේහයක් තුළ මොකද වෙන්නේ? DNA RNA දෙකම තියෙනවා. හැබැයි මේ DNA RNA දෙකම තිබ්බට ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ කවුද? DNA තමයි ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමට වැදගත් වෙන්නේ. මොනවද ප්‍රවේණික ද්‍රව්‍ය කිව්වේ? අර පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත ලක්ෂණ වලට තමයි අපි කියන්නේ මෙන්න මේ ප්‍රවේණික ලක්ෂණ කියලා. එතකොට මේ ප්‍රවේණික ලක්ෂණ ටික ගබඩා කරගන්නේ කවුරු තුලද? DNA තුල. RNA වැදගත් වෙනවද ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමකට? නැහැ. එහෙනම් අපි කියනවා ඒකින්ද මෙන්න මේ DNA වලට ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. එහෙනම් බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA පවතී. එහෙත් සමහර වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA පවතී. දැන් බලන්න මෙතෙන් තියෙන විශේෂත්වය මම කිව්වා ගොඩක් කට්ටියක තියෙන්නේ මොකක්ද ප්‍රවේණික ද්‍රව්‍ය? RNA. ඒ කියන්නේ බහුතරයකගේ සමාවෙන්න DNA තමයි ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ. හැබැයි ළමයි එකම එක්කෙනෙක් ඉන්නවා එයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට RNA ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කවුද? වෛරස් ගැන ඉගෙන ගත්තී ඔයාලා දන්නවා වෛරසයක් ගත්තහම දැන් මම කිව්වේ මේ කවුද? ජීවීන් ගැන. ජීවීන් ගත්තාම ජීවීන්ගේ නම් DNA RNA දෙකම තියෙනවා කියලා කිව්වා. දැන් වෛරස් කියන්නේ ජීවී කාණ්ඩයක්ද? නෑ අපි දන්නවා ජීවිත් නෙමෙයි අජීවිත් නෙමෙයි ඒ දෙකේම සම්මිශ්‍රණයක් වගේ කෙනෙක් තමයි වෛරස් කියලා කියන්නේ. එතකොට ළමයි වෛරස් ගත්තාම වෛරස් වල මේ දෙකම නැහැ. එක්ක DNA එක්ක RNA තමයි තියෙන්නේ. හරිද? ඒක හින්දා දැන් DNA තියෙන වෛරස් වලට නම් ප්‍රශ්නයක් නෑ. එයාලට ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ RNA වෛරසයක් ගත්තොත් එහෙම එයාලගේ තියෙන්නේ RNA විතරමයි. එතකොට එයාලගේ DNA ඇත්තෙත් නෑනේ. ඒකින්ද එයාලට සිද්ධ වෙනවා එයාලගේ තියෙන එකම නියුක්ලියික් අම්ල ආකාරයේ RNA විතරයි. එහෙනම් ඒ තියෙන RNA තුල හරිය මෙයාලගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට මෙන්න මේ RNA වෛරස් වලට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ RNA වෛරස කියන කට්ටියගේ විතරයි ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට RNA වලට ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙන. ඒකට හේතුව මොකක්ද? එයාලගේ DNA නැහැ. එයාලගේ තියෙන්නේ RNA විතරයි. ඒක හින්දා RNA වෛරස වල විතරක් RNA වලට ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. හරිද? මම හිතනවා මේ කිව්ව එක ඔයාලට තේරෙන්න ඇති කියලා. එහෙනම් ආපහු තේරුම් ගන්න. ජීවීන් ගත්තහම සාමාන්‍ය ජීවීන්ගේ DNA හා RNA කියන නියුක්ලියික් අම්ලාකාර දෙකම තියෙනවා. හැබැයි ඒ ආකාර දෙකෙන් ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් DNA වලට විතරයි. sorry. ඊට පස්සේ
වෛරස් ගත්තාම වෛරස් වල DNA හා RNA කියන නියුක්ලියික් අම්ල ආකාර දෙකම පිහිටන්නේ නැහැ. එක ආකාරයයි පිහිටන්නේ එක්ක DNA එක්ක RNA. එතකොට මේ DNA පිහිටන RNA වල නම් DNA වල තොරතුරු ගබඩා කරගන්නවා. හැබැයි RNA තියෙන වෛරස් වල DNA නැති හින්දා RNA වල තමයි තොරතුරු ගබඩා කරගන්නේ. මේ ටික ගැන අපි සාකච්ඡා කරා. එතකොට මම අර එකම දේ නැවත නැවත කියනවා ඔයාලගේ මොඩේට හරියට ඒ ටික මතක තියාගන්න පුළුවන් වෙන්න. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහට තියෙනවා. නිවැරදිව ප්‍රතිවර්ත වීමේ හැකියාව එක් පරම්පරාවක සිට තව එකකට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව සහ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව හා ප්‍රකාශ කිරීමට ඇති හැකියාව යන ගුණ DNA වල ඇති නිසා ඒවා ජීවීන් වල අත්‍යවශ්‍ය ප්‍රවේණික රැවුල ලෙස ක්‍රියා කිරීමට සුදුසු වේ. හරි. දැන් අපි කියවන්න දැන් මේ ජීවීන් තුළ DNA RNA දෙකම තිබ්බට DNA වලට විතරයි මේ තොරතුරු ගබඩා කිරීමේ හැකියාවක් තියෙන්නේ කියලා. අපි දැන් බලමු ඇයි මේ DNA වලට විතර පුළුවන් තොරතුරු ගබඩා කරගන්න කියලා. එහෙනම් ඒ සඳහා DNA වලටම විශේෂ වෙච්ච මොනාම හරි හේතු කාරණා කීපයක් තියෙනවා. අපි දැන් බලමු මොනවාද මේ හේතු ටික කියලා. ළමයි මෙන්න මේ RNA ගබඩා කරගන්න වෛරස් එකකට අදාළ උදාහරණයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා කියලා කියන්නේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය. වෛරස් I. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තමයි මෙන්න මේ RNA වෛරස් එකකට උදාහරණයක් වෙන්නේ. මම මේ ටික මකනවා. ඔයාලා අනිවාර්යෙන්ම මේ ටික ෂෝට් නෝට් එක ගහගන්න මේ ටික ලියා ගන්න ඕනේ. හොඳද? හරි මම මේ ටික මකනවා. හරි දැන් අපි බලමු මෙන්න මේ DNA වලට ප්‍රවේණික ද්‍රව්‍යයට ක්‍රියාත්මක වෙන්න වැදගත් වෙන හේතු මොනවාද කියලා. ප්‍රධාන ගුණාංග 4ක් තියෙනවා. මේව ළමයි ස්ට්‍රක්චර්ඩ් එසේ වලට අහන්න පුළුවන්. හොඳ ප්‍රශ්න. මොකක්ද ප්‍රශ්නේ? ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාත්මක වීමට DNA සතු ගුණාංග. ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාත්මක වීමට DNA සතු ගුණාංග. DNA සතු ගුණාංග 4 ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. මේ යටතේ සාකච්ඡා කරන පළවෙනි එක නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාව. පළවෙනි කාරණාව මොකක්ද? නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ DNA වලට. ළමයි මෙන්න මෙතන පේන්නේ නැහනේ මට ඒක අමතකුණා. එතන මම ලියලා තියෙනවා. මම එතන ලියන්නේ නැතුව ඉන්නවා අනිත් පාරේ ගහන්න. චුට්ටකින් මම ඉහළට මාක් කරගන්නවා. ඒ හරිය ලියන්න නැතුව ඉන්නවා. එයා තියෙන මම නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාව. මොකක්ද ළමයි ප්‍රතිඵලිතයක් කියලා කියන්නේ? ප්‍රතිඵලිතයක් වලට කොයි වගේ අදහසක් දෙන්නේ කියන්නේ? සරලවම කිව්වොත් ප්‍රතිඵලිතයක් කියලා කියන්නේ අලුතෙන් DNA හදා ගන්නවා වගේ කතාවක්. හරිද? ඒ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට පොඩ්ඩක් නිකම් මතක තියාගන්න පළවෙනි හේතුව තමයි මොකක්ද? නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ DNA වලට. දෙවෙනි කාරණාව තමයි එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. එක් පරම්පරාවක සිට ඉතුරු කොටස මම මේ හරියෙන් කියන්න. අනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව.
දැන් මෙයාලනේ මේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්නවා කියලා කිව්වේ. දැන් ගබඩා කරගෙන විතරක් හරියයිද? දැන් අම්මගේ තාත්තගේ දේහයේ තියෙන සෛල තුල DNA වල දැන් එයාලට අදාළ ප්‍රවේණික තොරතුරු තියෙනවා. එයාලගේ සමය වර්ණය, එයාලගේ කොණ්ඩේ වර්ණය කොහොමද? කොණ්ඩේ හැඩය කොහොමද? ඊට පස්සේ ඇස්වල හැඩය මොකක්ද? ඇස්වල වර්ණය මොකක්ද? අන්න ඒ වගේ ප්‍රවේණික තොරතුරු ටික දැන් දෙමව්පියන්ගේ ඇගේ ගබඩා වෙලා තියෙනවා. හැබැයි ඔය ගබඩා වෙලා තිබ්බට මදි ඒ ගබඩා වෙලා තියෙන තොරතුරු ටික තවත් එක්කෙනෙක්ට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒ කියන්නේ එයාලගේ දරුවන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕනනේ. එතකොට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙන්නත් ඕන. එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව. ඊළඟ එක හරිනම් මීට කලින් එන්න ඕනේ මම දැන් ලියන එක ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව. හරිනම් මේක තමයි ඉන්න ඕනේ. ඊළඟ එක ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව. ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව. තේරුම් ගන්න මම දැන් මේ හතර මෙතන කියන්නම්. මේ මොකද මේ අපි දැන් කතා කරන්නේ ඉස්ලාම ළමයි මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරද්දී කතා කරන දේ අද ඒ කතා කරන එකේ මාතෘකාව ගැන හිතන්න. අපි කතා කරන්නේ ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ DNA කියලා දන්නවා RNA වෛරස් හැරෙදි ඉතුරු හැමෝගෙම. එතකොට මේ විදිහට DNA වලට විතරක් මේ ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපා. අපි දැන් කතා කරන්නේ යන්නේ මේ විදිහට DNA වලට ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන්න වැදගත් වෙන හේතු කාරණා ටික මොනවද කියලා තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ප්‍රධාන කාරණා කීයක් තියෙනවද? ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මොකක්ද පළවෙනි එක? නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාව. මොකක්ද ප්‍රතිඵලිතයක් කියලා කිව්වේ සරලවම DNA ප්‍රමාණය වැඩි කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි DNA ප්‍රතිඵලිතයක් කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ DNA වලට පුළුවන් නිවැරදි විදිහට ප්‍රතිඵලිත වෙන්න. මෙතන ප්‍රධාන වචනේ තමයි නිවැරදි කියන්නේ. මේන් පොයින්ට් එක. නිවැරදිව ප්‍රතිඵලිත වීමේ හැකියාව. ඊළඟට මොකද වෙන්න ඕනේ? ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගබඩා කරගත්ත එව්වා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සම්ප්‍රේෂණය කරා විතරක් මදි. හරිද? දැන් හිතන්න. ඔන්න පළවෙනි එක තමයි ඔන්න දෙමව්පියන්ගේ දේහය තුල තියෙනවා ප්‍රවේණික තොරතුරු ටික ගබඩා වෙනවා. ඊළඟ එකේදී මොකද වෙන්නේ? ඒ ගබඩා වෙච්ච ප්‍රවේණික තොරතුරු ටික ඊළඟ පරම්පරාවට යනවා. ඊළඟ පරම්පරාවට ගියා කියලා විතරකුත් මදි. ඊළඟට මොකද වෙන්න ඕනේ? ඒ කියපු ප්‍රවේණික තොරතුරු ටික ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙන්නත් ඕන. දැන් අපි මෙන්න මේ විදිහට දැන් ඉන්නවා පුද්ගලයෝ දෙන්නේ A සහ B සහ C. හරිද? ඔන්න දැන් A කියන එක්කෙනා B ට පණිවිඩයක් කියනවා. හරිද? මොකක් හරි පණිවිඩයක් කියනවා අපි හිතමු. හරි. දැන් එහෙනම් අපි හිතමු මේ ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. අපි හිතමු මේ A කියලා කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් සර්. B කියලා කියන්නේ ඔයා. C කියලා කියන්නේ කවුරු හරි ටීචර් කෙනෙක් කියලා අපි හිතමු. ඔයාලගේ සයන්ස් ටීචර් තමයි C කියලා කියන්නේ. දැන් මෙන්න මේ ටික ඒ විදිහට කතා කරමු. හරිද? දැන් ඔන්න A කියන කෙනෙක් කියන්නේ ප්‍රින්සිපල් සර් ඔයාට කියනවා පණිවිඩයක් දෙනවා. ගිහිල්ලා සයන්ස් ටීචර්ට සර්ව හම්බෙන්න එන්න කියන්න කියන. මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න සර්ව හම්බෙන්න එන්න කියලා සයන්ස් ටීචර් කියන්න කියලා කියන්නේ කාටද? ඔයාලට කියන්නේ. එහෙනම් ඔන්න ඒ කියන එක්කෙනා පණිවිඩයක් ඔයාලට දෙනවා. එතකොට ඔයාලා ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඒ සර් කිව්ව පණිවිඩේ ගබඩා කරගන්න ඕනේ. කියන්නේ සර් කිව්ව පණිවිඩේ මතක තියාගන්න ඕනේ. ගිහිල්ලා කියන්නත් මතක තියාගන්න එපා මොකක්ද පණිවිඩේ?
සයන්ස් ටීචර්ට සර්ව ඇවිල්ලා හම්බෙන්න කියන එක තමයි පණිවිඩේ. එහෙනම් ඔන්න මොකද උනේ? පණිවිඩේ ගබඩා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. දැන් මේ කියපු ගමන් අමතක වෙන එක්කෙනෙක්ට ඕක කියලා හරියයිද? නෑනේ නේද? ඒකින්ද මොකද වෙන්න ඕනේ ඉස්සෙල්ලාම ඔන්න පණිවිඩේ ගබඩා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඊළඟට ගබඩා කරගෙන විතරක් මදි. ඔයා මොකද කරන්න ඕනේ? ගිහිල්ලා ටීචර්ව හම්බෙලා ටීචර්ට පණිවිඩේ කියන්නත් ඕනේ. මේ කියන්නේ පණිවිඩේ මොකක් කරන්න ඕනද? සම්ප්‍රේෂණය කරන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ඕනේ. ආ සයන්ස් ටීචර් ගාවට යන්න ඕනේ. එහෙනම් දෙවෙනි එක මොකක්ද? එක පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් ඔන්න ඔය පණිවිඩය මතක තියාගත්තා. ටීචර් ගාවට ගියා. ටීචර් ගාවට ගිහලා නිකන් හිටියට වැඩක් තියනවද? නෑ. ඔයා ඒ පණිවිඩය ප්‍රකාශ කරන්න ඕනේ. සර් මෙහෙම කිව්වා කියලා ටීචර්ට කියන්න ඕනේ. එහෙනම් ඊළඟ එක මොකක්ද? පණිවිඩය ඒ කියන්නේ ප්‍රවේණික තොරතුරු ටික ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට මෙන්න මේ තුනම සිද්ධ වුණොත් තමයි නිවැරදිව පණිවිඩය සාර්ථක විදිහට මාරු වෙලා තියෙන්නේ නේද? කිව්වා පණිවිඩයක් ඒක කබලා කරගත්තා ඒක අදාළ ස්ථානයට අරන් ගියා ඒ ස්ථානයේදී ප්‍රකාශ කරා. එතකොට මෙන්න මේ තුනම කරන්න පුළුවන් වෙන්න ඕනේනේ. එහෙනම් මෙන්න මේ DNA අණුවක් ගත්තාම DNA වලට පුළුවන් වෙනවා ඔය ක්‍රියාකාරකම් තුනම සිද්ධ කරන්න. මම හිතනවා ඔයාලට මම මේ කියපු එක තේරෙන්නේ නැති කියලා. මොකද වෙන්නේ ඔන්න ප්‍රවේණික තොරතුරු ගබඩා කරා ඒ ගබඩා කරගත්ත තොරතුරු එක පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට ගෙනිච්ච ඒ කියන්නේ දෙමව්පිය පරම්පරාවේ සිට දරුවන් කියන පරම්පරාවට අරගෙන යනවා. ඊට පස්සේ ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවන් තුල අර ගබඩා වෙලා තියෙන තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා ටික හින්දා තමයි DNA ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වීමේ වැදගත්කම තියෙන්නේ. මම හිතනවා ඔයාලට ඒ කියපු කාරණා ටික තේරෙන්න ඇති ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. හරිද? දැන් ඊළඟ ප්‍රශ්න තමයි ඔයාලට ගැටලුවක් එන්න ඕනේ හොඳට හිතනවා නම් දැන් මේ අපි ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්නවා කියලා කියනවා. මැසේජ් එකක් ගබඩා කරගන්නවා කියලා කියනවා. කොහොමද ගබඩා කරගන්නේ? ලියා ගන්නවද? DNA එක හරි ලියා ගන්නවද? මෙන්න මෙහෙමයි කියලා. කොහොමද කරන්නේ? DNA ලියා ගන්නවා පණිවිඩය. කොහොමද ලියාගන්නේ පණිවිඩය? එයාලට අකුරු තියෙනවද? ඔව් අකුරු තියෙනවා. යම් කිසි රටාවක් තියෙනවා. දැන් ඔය අකුරු ටික තමයි ළමයි ඔයාලට මතකයි නේද DNA වල තියෙනවා නයිට්‍රජනීය භාෂ්ම ටික. මොනවාද DNA වල තියෙන නයිට්‍රජනීය භාෂ්ම ටික? ඇඩිනින්, ගුවැනින්, සයිටෝසින් සහ තයමින්. AGCT කියන මෙන්න මේ නයිට්‍රජනීය භාෂ්ම ටික තියෙනව නේද? මෙන්න මේ නයිට්‍රජනීය භාෂ්ම ටික තමයි මෙයාලා අකුරු විදිහට භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ අකුරු ටික භාවිතා කරලා මෙයාලා මොකද කරන්නේ? මෙයාලගේ තියෙන මේ පණිවිඩය ගබඩා කරගන්නවා. එතකොට මේක එක පණිවිඩයක්. ආපහු මෙයාලට පණිවිඩයක් ගබඩා කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ මෙයාලගේ මේ තියෙන මේ අකුරු හතර භාවිතා කරලා මේ පිළිවෙලවල් තියෙනවනේ. මෙන්න මේ යම්කිසි පිළිවෙලකට තමයි මෙයාලා පණිවිඩේ ගබඩා කරගන්නේ. අපි හිතමු මේ විදිහට මෙයාලා ගබඩා කරගන්නේ දෙමව්පියන්ගේ කොණ්ඩේ ස්වභාවය කියලා. අපි හිතමු කොණ්ඩය ස්වභාවය. ඒ කියන්නේ කොණ්ඩය රැලි සහිත කොණ්ඩයක්ද? ඒ වගේ. හරිද? කොණ්ඩේ ස්වභාවය. ඊළඟට මේකෙන් කියන්නේ ඇස්වල වර්ණය. ඒ කියන්නේ අපි හිතමු මේ තියෙන්නේ අම්මගේ ලක්ෂණ කියලා මේ තියෙන්නේ අම්මගේ ප්‍රවේණික තොරතුරු. එතකොට අම්මගේ කොණ්ඩේ කොයි වගේ ස්වභාවයක්ද තියෙන්නේ? එතකොට අම්මගේ ඇස්වල මොන වගේ පාටක්ද තියෙන්නේ? අපි හිතමු කැඩිලි ගැහිච්ච කොණ්ඩේකෝයි නිල් පාට ඇස් දෙකකුයි තියෙනවා කියලා. ඔන්න අම්මගේ මේ තොරතුරු ටික මෙයාලා මේ විදිහට තමයි ගබඩා කරගන්නේ. එතකොට මේ ගබඩා කරගත්ත එක මොකද වෙන්නේ? ඊළඟ පරම්පරාවට අරගෙනත් එනවා. අර DNA වලින් ඊට පස්සේ DNA අලුත් පරම්පරාවට ගිහුවාම ඒ ලක්ෂණ ටික අර ජනිතයන් තුළින් දරුවන් තුළින් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය ටික තමයි ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වීමට DNA සතු ලක්ෂණ කියලා කියන්නේ.
එතකොට මම හිතනවා ඔයාලට මෙන්න මේ කියපු කාරණා හතර හොඳට තේරෙන්න ඇති ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. එහෙනම් ඔන්න මේ කොටසට අදාළ පළවෙනි අනුමාතෘකාව කතා කරලා ඉවරයි. DNA වලට අදාළ මේ පාඩම තමයි මාතෘකාවට ගලාගෙන යන පාඩම. හරි. දැන් මෙච්චර වෙලා කතා කරපු ටිකෙන් මොනවද දන්නේ? ජීවීන්ගේ දේහ තුල බහුතරයක් ජීවීන්ගේ දේහය තුල DNA හා RNA කියන නියුක්ලියික් අම්ල ආකාර දෙකම තියෙනවා. එක්කෙනෙක් හැර කවුරු හරි. වෛරස් වල හැර. වෛරස් වල මොකද වෙන්නේ? ඒ ආකාර දෙකම නෑ එක්කෙනයි තියෙන්නේ. එක්ක DNA එක්ක RNA තමයි තියෙන්නේ. නේද? එතකොට මේ තියෙන DNA හා RNA දෙකෙන් දෙගොල්ලොන්ටම ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමේ හැකියාවක් නැහැ. කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාට විතරයිද? DNA වලට විතරයි ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සඳහා DNA සතු ප්‍රධාන ලක්ෂණ හතරක් තියෙනවා මොනවාද? පළවෙනි එක නිවැරදිව ප්‍රතිඵලිත වීමට හැකියාව, දෙවෙනි එක ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමේ හැකියාව, ඊළඟ එක එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ප්‍රවේණික ද්‍රව්‍ය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව, ඊළඟ එක ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව. මේ තමයි ඒ ප්‍රධාන ලක්ෂණ හතර. දැන් එහෙනම් අපි දන්නවා ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ කවුද? DNA නේ. ගොඩක් කට්ටියගේ RNA වල හැර. දැන් අපි යමු එහෙනම් DNA වල ආකෘතිය ගැන කතා කරමු. DNA වල දිට්ඨ හෙලික්සිය ආකෘතිය. මේ තමයි මාතෘකාව. ඔයාලට මතක ඇති අපි සාකච්ඡා කරා දෙවෙනි පාඩමේදී මෙන්න මේ DNA ගත්තහම DNA වලට තියෙන දිට්ඨ හෙලික්සිය ආකෘතියක් කියලා. මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලට මතක ඇති DNA කියලා කියන්නේ නියුක්ලියික් අම්ලයක්. එතකොට මෙයාලා හැදිලා තියෙන තැනුම් ඒකකයට මොකක්ද කියන්නේ? නියුක්ලියෝටයිඩයක් කියලා කියනවා. එතකොට මේ තියෙන්නේ DNA වලට අදාළ නියුක්ලියෝටයිඩ්. මොනවාද නියුක්ලියෝටයිඩයේ සංඝටක පහ? පෙන්ටෝස සීනි කාණ්ඩය, ෆොස්ෆේට කාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. එතකොට මෙතෙන්ට කීයක් එන්න පුළුවන්ද? හතරක් එන්න පුළුවන්. මොනවද මෙතෙන්ට එන්න පුළුවන් හතර? ඇඩිනීන්, ගුවනින්, සයිටෝසින්, තයිමින්. මේ හතර දෙනා එන්න පුළුවන්. හැබැයි හතර දෙනාම එකපාරටම එනවද? නෑ. වරකට එක්කෙනා බැගින් තමයි එන්නේ. එතකොට එක්ක A, එක්ක G, එක්ක C, එක්ක T. එතකොට ඒ විදිහට එක පාරකට එක බැගින් ආපුහම මෙතන නියුක්ලියෝටයිඩ් කීයක් හදාගන්න පුළුවන්ද? හතරක් හදාගන්න පුළුවන්. එතකොට මේ තියෙන එක නියුක්ලියෝටයිඩයක් ඊට පස්සේ මේ විදිහටම ආපහු වෙන්න පුළුවන් C, T, G. එතකොට මොකද වෙන්නේ? නියුක්ලියෝටයිඩ් හතරක් තියෙනවා. 1 2 3 4. එතකොට මේ ඉතුරු කොටස් දෙකක් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයයි පෙන්ටෝසීන් කාණ්ඩයයි මේ විදිහට තියෙන නියුක්ලියෝටයිඩ් හතරක් සැදීමේ හැකියාව තියෙනවා. එතකොට මේ තියෙන්නේ නියුක්ලියෝටයිඩ හතර. මේ නියුක්ලියෝටයිඩ හතරෙන් තමයි DNA අණුවක් හැදෙන්නේ. කොහොමද DNA අණුවක් හැදෙන්නේ? මේ නියුක්ලියෝටයිඩ එකිනෙක සම්බන්ධ වෙනවා. අපි හිතමු ඊළඟට අපි කොහොමද මේ නියුක්ලියෝටයිඩයක් දක්වන්නේ? සංකේත කරන්නේ කොහොමද? සරලවම කෙටියෙන් සංකේත කරන්නේ කොහොමද? මෙයාගේ මේ තියෙන නයිට්‍රජනීය භෂ්මය. ඒ කියන්නේ ඇඩිනීන් සහිත නියුක්ලියෝටයිඩය අපි හඳුන්වන්නේ A කියන. ග්වැනීන් සහිත නියුක්ලියෝටයිඩය හඳුන්වන්නේ G කියලා. තයිමීන් සහිත නියුක්ලියෝටයිඩය T විදිහටත් සයිටෝසින් සහිත නියුක්ලියෝටයිඩය C විදිහටත් අදාළ නියුක්ලියෝටයිඩයේ තියෙන නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයෙන් තමයි අපි ඒ කවුද කියන එක හඳුන්වන්නේ. ඒකට හේතුව මොකක් වෙන්න ඇත්ද? ඔයාලට මෙන්න මේ කොටස් ටික බලාගෙන ගියොත් එහෙම
ඔයාලට පේනවා මේ නියුක්ලියෝටයිඩ් හතරෙම මේ ඉන්නේ ඒ කියන කෙනා. මේ ඉන්නේ ඒ. මේ C මේ T, මේ T. ඔය නියුක්ලියෝටයිඩ් හතර ගත්තහම බලන්නකෝ මෙයාලගේ වෙනස් වෙන්නේ එක කොටසක් විතරයි. මොකක්ද වෙනස් වෙන කොටස? නයිට්‍රජනයේ භෂ්ම කාණ්ඩය විතරයි නේද මෙයාලගේ වෙනස් වෙන්නේ. ඒ හැර ඉතුරු කොටස් දෙක. ඒ කියන්නේ මෙන්න මේ පෙන්ටෝස් සීනි කාණ්ඩයයි ෆොස්ෆේට කාණ්ඩයයි හතර දෙනාටම මොකද වෙන්නේ? හතර දෙනාටම සමාන. බලන්නකෝ මේ පෙන්ටෝස් සීනි කාණ්ඩය හැමෝගෙම එකයි. ෆොස්ෆේට කාණ්ඩය හැමෝගෙම එකයි. මෙතෙන් තියෙන මොකක්ද සීනි જાතිය? ඩියොක්සි රයිබෝස් සීනි කියන සීනි හරය තමයි. හරි ළමයි මොකක් හරි මේ සිග්නල් ප්‍රශ්නයක් වුණා දැන් හරි. හරි. එතකොට මම කිව්වා මේ තියෙන නියුක්ලියෝටයිඩ් ටික. එතකොට නියුක්ලියෝටයිඩ් වල ප්‍රධානම වෙනස මොකක්ද? යාරික් තියෙන නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ. හැරි ඉතුරු ටික මොකද වෙන්නේ? හැමෝටම පොදුයි. ඒ කියන්නේ මේ පෙන්ටෝස් සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි මේ ටික හැමෝටම පොදු කොටස. හැමෝටම පොදු වෙන්නේ මේ කොටස. මෙන්න මේ කොටස තමයි මේ කොටස මගියගේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයෙන් තමයි මෙයාලා එකිනෙකට වෙනස් වීම සිද්ධ වෙන්නේ. හරිද? ඒ කතාව හරි. දැන් එහෙනම් මේ නියුක්ලියෝටයිඩ් ටික එකතු වෙලානේ DNA අණුවක් හැදෙනවා කියලා DNA රැහැනක් හැදෙනවා කියලා කිව්වේ. අපි දැන් බලමු කොහොමද මේ DNA රැහැන හැදෙන්නේ කියලා. මම මේ හරියෙන් චුට්ටක් ලියන්න මම බෝල් එකේ එහෙම. හරි. හරි බලන්න.
මෙයාලා සම්බන්ධ වෙද්දී සම්බන්ධ වෙන ආකාරය බලන්න. සාමාන්‍යයෙන් අපි අනිත් ඒවා ඔහොම එක දිගට නේද ලියාගෙන යන්නේ. ඒ කියන්නේ ග්ලූකෝස් දෙකක් එහෙම ගත්තොත් මෙතන ග්ලූකෝස් එකක් තියෙනවා, මෙතන ග්ලූකෝස් එකක් තියෙනවා. ඔහොම බන්ධනයක් හදනවා. ඒ විදිහෙන් ලියාගෙන යන්නේ. හැබැයි ළමයි මෙයා ළමයි යටට යටට තමයි ලියාගෙන යන්නේ. මොකද මෙතනින් හැදෙන්නේ රැහැණක්. ඔහොම අපිට එක දිගට යටට යටට ලියාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. හරි දැන් බලන්න. මම හිතන්නම් මෙතනදි සම්බන්ධ වෙන්නේ නියුක්ලියෝටයිඩ් දෙක තමයි. ඇඩිනීනුයි ගුවැනීනුයි. ඒ හා G කියන දෙන සම්බන්ධ වෙනවා කියලා හිතන්නකෝ. ඔන්න පෙන්ටෝස සීනි කාණ්ඩය තියෙනවා. මේ තියෙන නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය, මේ තියෙන පෙන්ටෝස සීනි කාණ්ඩය. එතකොට මේ ඉන්නේ ඇඩිනින්. එයාගේ A කියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඇඩිනින් A කියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ගුවැනින්. කොහොම එයාගේ G කියලා තියෙනවා. නේද? ඇඩිනිනුයි ගුවැනිනුයි ඔය විදිහට තියෙනවා. දැන් මේ දෙන්න සම්බන්ධ වෙද්දී මේ දෙන්න අතර ඇතිවන බන්ධනයට මොකක්ද කියන්නේ? ඔයාලට මතක ඇති. කාබෝහයිඩ්‍රේට් හැදෙද්දී කොහොමද යාලක මොනොසැකරයිඩ් අණු දෙකක් අතර ඇති වෙන බන්ධනය මොකක්ද? ග්ලයිකෝසිඩික බන්ධනය. ප්‍රෝටීන දෙකක් අතර ඇමයිනෝ අම්ල දෙකක් අතර ඇති වෙන බන්ධනය මොකක්ද? පෙප්ටයිඩ් බන්ධනය. නේද? එතකොට අන්න ඒ විදිහට මෙන්න මේ කවුද? නියුක්ලියෝටයිඩ් ගත්තාම නියුක්ලියෝටයිඩ් දෙකක් අතර ඇති වෙන්නේ ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනයක්. අපි දැන් බලමු කොහොමද මේ ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනයක් ඇති වෙන්නේ කියලා. අපි මෙන්න මේ පෙන්ටෝස සීනි කාණ්ඩය කියන්නේ කාබන් පරමාණු පහක් තියෙනවනේ. මේ කාබන් පරමාණු පහ නම් කරනවා මෙන්න මේ විදිහට. මේ නයිට්‍රජනීය භෂ්මය සම්බන්ධ වෙලා තියෙන එක්කෙනා තමයි අංක 1. මෙතන තියෙන්නේ පළවෙනි කාබන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තට මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ අපි කියනවා clockwise කියලා. අර ඔරලෝසුවේ කටු ගමන් කරන පැත්ත ඔන්න ওই විදිහට මේ පැත්තට අපි මාක් කරගෙන ගියපුවාම මෙයා අංක 2, මෙයා අංක 3, මෙයා අංක 4, මෙයා අංක 7. ඔය විදිහට තමයි අපි මෙයාව නම් කිරීම සිද්ධ කරනවලට මතක ඇති මම එදා දැම්ම නෝට් එකේ ඒක ඇති. ඔව්. ඒ ටික තියෙනවා මම ඔයාලට පික්චර් ගයිඩ් එකක් දාලා දෙනවා. ඒකේ තියෙනවා ඊට පස්සේ ළමයි කාබන් පරමාණු අංක 5 තියෙන්නේ මෙතන. මෙතන තියෙන කාබන් පරමාණුවක් ඒක තමයි මේ ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේකෙන් මොකද වෙන්නේ? 1 2 3 4 මෙතන 5. මෙතන මේ තියෙන්නේ මොකක්ද? මෙතන තියෙන ඔක්සිජන් එකක් වනේ. මෙතන තියෙන ඔක්සිජන් පරමාණු. බිංදුව එහෙම නෙමෙයි ඈ ඔක්සිජන්. මේ ඉතුරු ස්ථානවල තියෙන කාබන්. ඔය විදිහටනේ අපි පෙන්ටෝස් සෙනි කාණ්ඩය නම් කරන්නේ. දැන් එහෙනම් මෙතනදී ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනයක් ඇති වෙන්නේ පල්ලෙහා ඉන්න නියුක්ලියෝටයිඩයේ ෆොස්ෆේට් කාණ්ඩය තියෙනවනේ. ඔන්න ඔය ෆොස්ෆේට් කාණ්ඩයයි ඊට පස්සේ උඩ තියෙන නියුක්ලියෝටයිඩයේ පෙන්ටෝස් සීනි කාණ්ඩයේ මෙන්න මේ තුන්වෙනි කාබන් පරමාණුව තියෙනවනේ. අන්න ඒ දෙන්න අතර මොකද වෙන්නේ? පල්ලෙහා එක්කෙනාගේ ෆොස්ෆේට් කාණ්ඩයයි උඩ එක්කෙනාගේ පෙන්ටෝස සීනි කාණ්ඩයේ තුන්වෙනි කාබන් පරමාණුවයි අතර ඔන්න ඔය විදිහට තමයි බන්ධනයක් ඇතිවීම සිද්ධ වෙන්නේ. අපි ඕකට කියනවා ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනයක් කියලා. එතකොට හරියට තේරුම් ගන්න ඕනේ කවුරුයි අතරද ඇති වෙන්නේ කියලා. පල්ලෙහා එක්කෙනාගේ පෙන්ටෝස ෆොස්ෆේට් කාණ්ඩයයි උඩ ඉන්න පෙන්ටෝස් සීනි කාණ්ඩයේ තුන්වෙනි කාබන් පරමාණුවේ අතර තමයි මෙන්න මේ විදිහට බන්ධනයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනය කියලා කියනවා. එහෙනම් මේකේ නම ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධනය තමයි මේකේ. මම ඕන තවත් එකක් අදින්නම්. ඇඩිනින් ගුවැනින් නේද?
ඊට පස්සේ මම මේ හැරීමේදී මම තවත් එක්කෙනෙක් වෙන තවත් නියුක්ලියෝටයිඩයක් තියෙනවා කියලා සයිටෝසින්. ඔන්න සයිටෝසින් තියෙනවා. මේ තියෙන යාගේ ෆොස්ෆේට් කාණ්ඩය. කොහොමද මේව නම් කරන්නේ? නියුක්ලියික් අම්ලයේ බෙදලා තියෙන එක්කෙන පළවෙනි කාබන්, දෙවෙනි කාබන්, තුන්වෙනි කාබන්, හතරවෙනි කාබන්, මෙතන පස්වෙනි කාබන් ඉන්නවා. එතකොට කොහොමද මේ බන්ධනය ඇති වෙන්නේ? පල්ලෙහෙන් ඉන්න නියුක්ලියෝටයිඩයේ ෆොස්ෆේට් කාණ්ඩයයි ඊට උඩින් ඉන්න එක්කෙනාගේ තුන්වෙනි කාබන් පරමාණුය අතර තමයි මෙන්න මේ බන්ධනය ඇති වෙන්නේ. මේකට කියනවා මොකක්ද? ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනයක් කියලා. ඔන්න ඔය ටික තමයි ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන වලින් මොකද වෙන්නේ? මේ නියුක්ලියෝටයිඩ් ටික එකිනෙක බැදීගෙන යනවා. හරි. ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න ළමයි මේ ටික එකිනෙක සම්බන්ධ වීගෙන යද්දී මම ඔයාලට කිව්වා මෙතනදී නියුක්ලියෝටයිඩ් ටික ගත්තහම නියුක්ලියෝටයිඩ් වල මෙන්න මේ ෆොස්ෆේට් සහ පෙන්ටෝස් සීනික ආම්ල ටික හැමෝටම පොදුයි. නේ? නියුක්ලියෝටයිඩ් හතරටම මේ කැලේ සමානයිනේ මේ ටික. පෙන්ටෝසයි ෆොස්ෆේටයි පෙන්ටෝසයි ෆොස්ෆේටයි. ඒ ටික සම්පූර්ණයෙන් සමානයි. නියුක්ලියෝටයිඩ් ටික වෙනස් වෙන්නේ කාගෙන් විතරයිද? නයිට්‍රජනීය භස්ම ටිකෙන් විතරයි නියුක්ලියෝටයිඩ් ටික වෙනස් වෙන්නේ. ඒකෙන්ද මේ ටික පොදුයි කියලා. දැන් බලන්නකො මෙන්න මේ සෙට් එක මේ නියුක්ලියෝටයිඩ් තුන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙද්දි මෙතන අපිට පේනවා හැම වෙලේම මෙන්න මේ ෆොස්ෆේට පෙන්ටෝස් කාණ්ඩයයි ෆොස්ෆේට කාණ්ඩයයි පෙන්ටෝස් කාණ්ඩයයි ෆොස්ෆේට කාණ්ඩයයි පෙන්ටෝස් කාණ්ඩයයි ෆොස්ෆේට කාණ්ඩයයි මේක හැම වෙලේම මොකද වෙන්නේ එකම එක නේද රිපීට් වෙවි යන්නේ. බලන්න මෙයාට සම්බන්ධ වෙන හැම වෙලේම මේ බන්ධනය ඇති වෙන්නේ. පෙන්ටෝස් සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි. පෙන්ටෝස් සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි. පෙන්ටෝස් සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි. එතකොට හැම වෙලේම එකම જાතියේ සෙට් එකක් නැවත නැවත රිපීට් වෙවි යනවා නම් අපි අන්නේ ක්‍රියාවලියට විශේෂ නමක් කියනවා මොකක්ද? බහු අවයවීකරණයක් කියලා කියනවා. නේද? එකම එක නැවත නැවත රිපීට් වෙවි යනවා නම් ඒකට කියනවා බහු අවයවීකරණයක් කියලා. එතකොට බලන්න මම කිව්වා දෙවෙනි පාඩමේදී මේ බහු අවයවීකරණයේ වෙද්දී අනිත් ඒවාගේ නම් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් ගත්තහම එයාලගේ බහු අවයවීකරණයක් වෙනවනම් සම්පූර්ණ අණුවම තමයි බහු අවයවීකරණය වීමකට ලක් වෙන්නේ. නේද? හැබැයි මෙයාලගේ තියෙන විශේෂත්වය මොකක්ද? මෙයාලගේ බහු අවයවීකරණයට සම්පූර්ණ නියුක්ලියෝටයිඩයම බහු අවයවීකරණය වෙන්නේ නැහැ. බහු අවයවීකරණය වෙන්නේ මොන කොටස විතරයිද? මෙන්න මේ පෙන්ටෝස් සහ ෆොස්ෆේට් කොටස විතරයි. මේ නයිට්‍රජනීය භස්ම බහු අවයවීකරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එකිනෙකට වෙනස් නයිට්‍රජනීය භස්මනේ තියෙන්නේ. එතකොට මේ නියුක්ලියෝටයිඩ බහු අවයවීකරණය වීමේදී බහු අවයවීකරණය වෙන්නේ ෆොස්ෆේට් හා පෙන්ටෝස් සීනි කාණ්ඩය විතරයි. අන්න ඒ කොටසට අපි විශේෂිත නමක් කියනවා. මෙන්න මේ කොටස. හොඳට බලුවොත් ඔයාලට පෙයි. මේ කොටස විතරයි නැවත නැවත ඇති වෙන්නේ. අනිත් කොටස් එහෙම නැවත නැවත ඇතිවීමක් නැහැ. මෙන්න මේකට අපි කියනවා පිටකොන්දක් කියලා. පිටකොන්දක්. මේ තමයි නියුක්ලියෝටයිඩ එකතු වෙලා හැදෙන පිටකොන්ද. එහෙනම් පිටකොන්ද තමයි හැමෝටම පොදු. පොදු වෙනවා පිටකොන්ද. ඒ කියන්නේ එකම જાතියේ ටික තමයි තියෙන. ඒකට මෙන්න මේ ටික තමයි බහු අවයවීකරණයට ලක් වෙන්නේ. ඒ ටික බහු අවයවීකරණයට ලක් වීමක් සිද්ධ වෙනවා. ඔය ටික තමයි අපි මූලික වශයෙන් දැනගන්න ඕනේ කොහොමද මේ DNA ඇති වෙන්නේ කියන එක. හරිද? මම හිතනවා මේ කියපු ටික ඔයාලට තේරෙනව ඇති කියලා. හරි. මේ කියපු ටික තේරුණාද? හරි. මම හිතනවා
මේ තේරෙන්නේ ප්‍රශ්නයක් නැතිද කියලා. ඔන්න ඊළඟට තවත් කොටසක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ හැදෙන DNA ඊළඟ කාරණාව මම ඉන්නේ දෙවෙනි පාඩමේදී කියන්නේ. නියුක්ලියෝටයිඩ් එකතු වෙලා හැදෙන්නේ DNA දාමයක්. දැන් නම් DNA රැහැනක් තමයි හැදෙන්නේ. මෙතන අපි වචන කීපයක් ඉගෙන ගන්නවා. ඒ වචන හරියට අපි පාවිච්චි කරනවා. නැත්නම් සම්පූර්ණ තේරුම වෙනස් වෙනවා. මෙතනින් මේ හැදෙන්නේ මොකක්ද? DNA දාමයක්. DNA දාමයක් නැත්නම් DNA මේ හැදෙන DNA දාමයේ මේ පැති දෙක අපි අකුරු දෙකකින් නම් කරනවා. සමා වෙන්න ඉලක්කම් දෙකකින් නම් කරනවා. හඳුනා ගැනීම ලේසි වෙන්න. ඇයි එහෙම නම් කරන්න කියලා ඔයාලට තේරෙයි? දැන් චුට්ටක් මතක තියාගන්න. ළමයි බෝඩ් එක ක්ලියර්ද? පොඩ්ඩක් කියන්න පොඩි සිග්නල් එකක් ගියා. මම කියන එක පැහැදිලිව ඇහෙනවද? බෝඩ් එක ක්ලියර්. ඇහෙනවා. හරි. සමහර වෙලාවට හරි. තමයි thank you. පැහැදිලි නැහැ. හරි. මාත් එක නෑනේ ඒකේ කියන එක. DNA දාමය ගැන නේ. ඔය DNA දාමය ගැන කිව්වා. හරි. DNA දාමය නම් කරනවා මෙයාගේ දෙක. හරිද? දැන් මම මේ DNA කොහොම ඇන්දට සරලවම අපි හැම තනි ඉරකින් DNA දාමයක් නම් කරන්නේ. එතකොට මේක පැති දෙක. මේ පැති දෙක අපි ඉලක්කම් දෙකකින් නම් කරනවා. ඒ නම් කරන්නේ මෙන්න මේ කාබන් චේන් එකේ තියෙන ටික අනුව. දැන් බලන්නකො මෙතන ඉවර වෙන්නේ කියන්නේ. මෙතන ඉවර වෙන්නේ පහින්. නේද? මෙතන මේ බලන්නකො. අන්තිමට හම්බ වෙන්නේ මේ පිට කොන්දේ ඔහොම යද්දි ඔහොමනේ. ඔහොමනේ යන්නේ. ඔය විදිහට යද්දී මෙතන අන්තිමට අපිට හම්බෙන්නේ කාබන් චේන් එකේ 5. එතකොට මේ පැත්ත අපි නම් කරනවා පහේ අන්තය කියලා. පහේ අන්තය කියලා නම් කරනවා මේ පැත්තේ කීයේ තියෙන මේ ඔහොමනේ යන්නේ. ඔය විදිහට හැම වෙලේම යන්නේ. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන තුනෙන් අපි මෙයාව නම් කරනවා තුනේ අන්තය කියලා. එතකොට DNA දාමය පහේ අන්තයයි තුනේ අන්තයයි කියලා අපි ඉලක්කම් දෙකකින් නම් කරනවා. මෙයා පහේ අන්තය, මෙයා තුනේ අන්තය. හරිද? ඒ කතාව තේරුණාද? ඒක තේරුණාද? ඔව් ටීචර්. හරිනේ. ප්‍රශ්නයක් ගමනේ. මේක පහේ අන්තය, මෙයා තුනේ අන්තය. දැන් කියනවා ඔන්න එක DNA දාමයක් හැදුනා. දැන් DNA දාමයක් ගත්තාම DNA දාමයක් මේ විදිහට කවදාවත් තියෙන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනව නේද වායු ගැන. ඒක වායු ගැන ඉගෙන ගත්තී අපි කියනවා සාමාන්‍යයෙන් අලෝහ ගත්තාම නැත්නම් අලෝහ වායු කියලා කියන සාමාන්‍ය අලෝහනේ. එතකොට වායු වර්ග ගත්තාම අපි දන්නවා ඔක්සිජන් පරමාණුවක් තනිවම ඉන්නේ. එයා මොකද කරන්නේ? තවත් ඔක්සිජන් එක කෙනෙක් එක්ක එකතු වෙලා O2 අණුවක් විදියට ඉන්නේ. නේද? පරමාණු දෙකක් එකතු වුණාම අණු වෙනවනේ. අන්න ඒ වගේමයි මෙතන තනියෙන් ඉන්නේ DNA දාමයක්. DNA රැහැනක්. මෙයාල සාමාන්‍යයෙන් තනියම ඉන්නේ නැහැ. මෙයාලා දෙන්නෙක් එකතු වෙලා මොකක්ද හදාගන්නේ? අර වගේ අණුවක් හදාගන්නවා. එතකොට මේ තියෙන තනි කෙනා DNA දාමයක් නැත්නම් DNA රැහැනක්. එතකොට මෙයාලා දෙන්නෙක් එකට එකතු වුණාම එතනින් හැදෙනවා මොකක්ද? DNA අණුවක්. එතකොට ඔයාලා මේ අණුව සහ දාමය කියන වචන දෙක හරියට පාවිච්චි කරන්න ඔයාලා වැරදියට මෙන්න මේ හැදෙන තනි ව්‍යුහයට, ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් එකක් එකතු වෙලා මේ හැදෙන තනි රැහැනට වැරදියට අණුව කියලා කියනවා. ඒක වැරදි. DNA අණුවක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? DNA රැහැන් දෙකක් තියෙන්න ඕන.
හරි DNA රැහැන් දෙකක් හැදෙන්නේ කොහොමද කියලා කියන්නම්. ඊට කලින් මම හිතනවා ඔයාලට මේ කියපු ටික පැහැදිලි වෙන්න කියලා මම පොඩ්ඩක් ආපහු මුලින් ඉඳන් කියාගෙන යන්නම්. අපි කතා කරන්නේ DNA ගැන. DNA තමයි ප්‍රධාන ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රධාන ප්‍රවේණික ද්‍රව්‍ය කියන මේ DNA හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. එතකොට මේ නියුක්ලියෝටයිඩ් කීයක් තියෙනවද? 4ක් තියෙනවා DNA වලට අදාළව. මොනවාද? ඇඩිනින් නයිට්‍රජනීය භෂ්මයේ සහිත නියුක්ලියෝටයිඩය, සයිටෝසින් සහිත නියුක්ලියෝටයිඩය, තයිමින් සහිත නියුක්ලියෝටයිඩය සහ ගුවනින් සහිත නියුක්ලියෝටයිඩය විදිහට නියුක්ලියෝටයිඩ ආකාර 4ක් තියෙනවා DNA වලට අදාළ. එතකොට මෙන්න මේ ටික ගත්තාම මෙයාලගේ මේ හැම වෙලෙම අපිට තියෙනවා මේ නියුක්ලියෝටයිඩ් හතරේ පොදු කොටසක්. කවුද පොදු? මේ පෙන්ටෝස සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි හැම වෙලේම හැමෝටම පොදුයි වෙනස් වෙන්නේ. මේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයේ අඩංගු වෙන නයිට්‍රජනීය භෂ්මය අනුව තමයි මෙයාලා වෙනස් වෙන්නේ කියන එක අපිට පේන්නේ. එතකොට අපි ඊළඟට කතා කරා කොහොමද මේ නියුක්ලියෝටයිඩ් දෙකක් හෝ කීපයක් එකතු වෙලා DNA දාමයක් හැදෙන්නේ කියලා. කොහොමද DNA දාමයක් හැදෙන්නේ? ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන වලින් මෙන්න මේ නියුක්ලියෝටයිඩ් ටික එකිනෙකට සම්බන්ධ වෙනවා. එතකොට කොහොමද මේ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනයක් හැදෙන්නේ? එක නියුක්ලියෝටයිඩ් එක ෆොස්ෆේට් කාණ්ඩයයි අනිත් නියුක්ලියෝටයිඩේ තුන්වෙනි කාබන් පරමාණුව. ඒ නම් කරන විදිහ මතක ඇති. මෙතන ඉඳන් පටන් අරගෙන ක්ලොක්වයිස් යන්නේ. ඒ කියන්නේ අර ඔරලෝසුවේ කටු ගමන් කරන මේ පැත්තට. ඒ පැත්තට තමයි අපි මේක නම් කරගෙන යන්නේ. මෙයා 1 2 3 4 5. මෙතන තියෙන ඔක්සිජන් පරමාණු. ඒව කියලා දුන්න දෙවෙනි පාඩමේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ තුන්වෙනි කාබන් පරමාණුවයි පල්ලෙහා ඉන්න කෙනාගේ ෆොස්ෆේට් කාණ්ඩය අතර තමයි මේ වගේ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනයක් ඇති වෙන්නේ. නිකන් හැම නියුක්ලියෝටයිඩ් දෙකක් අතරම මේ විදිහට ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන ඇති වෙනවා. ඒ විදිහට ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන ඇති වෙලා නියුක්ලියෝටයිඩ් එකක් එහෙම එකතු වෙනවා. ඒ හැදෙන විතරක් කියනවා DNA දාමක් DNA රැහැනක් කියලා කියනවා. ඊට පස්සේ අපි මෙයාලව ලේසි වෙන්න නම් කරනවා. මෙයාලට පැති දෙක අතර ගන්න පුළුවන් විදිහට අන්ත දෙකක් නම් කරනවා. මේ පහේ අන්තය මේ පැත්ත තුනේ අන්තය. ඒක නම් කරන්නේ මෙයාලගේ මේ ඉවර වෙලා තියෙන කාබන් පරමාණු මෙතන ඉවර වෙලා තියෙන්නේ තුනේ. ඒ කියන්නේ ඔහොම දාමේ ඇති වෙන්නේ තුන. ඔහොමනේ. එතකොට මෙතන ඉවර වෙන්නේ තුනේ. මෙතන ඉවර වෙන්නේ පස්වෙනි කාබන් පරමාණුයි. ඒ කියන්නේ මෙයා පහේ අන්තය මෙයා තුනේ අන්තය කියලා කියනවා. මෙතන ඔයාලා මතක තියාගන්න මේ හැම වෙලේම උලක් සහිත ප්‍රදේශයක් තියෙනවා නේද? උල් ප්‍රදේශය. මේ ෆොස්ෆේට් කාණ්ඩ, පෙන්ටෝස් සීනි කාණ්ඩයේ මේ ඔක්සිජන් සහිත මේ උල් ප්‍රදේශය හැම වෙලේම පහේ අන්තය. අනිත් පැත්ත පැතිරි අන්තයක් වෙන මේ පැත්ත තුනේ අන්තය. එහෙම මතක තියාගන්න. එහෙනම් අර ඔයාලා මේක නම් කරන සම්මත ක්‍රමයේ මතක තියාගන්න. තම අමුතෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැ. තුනේ අන්තය පහේ අන්තය කියලා නම් කරනවා. ඊට පස්සේ මෙතනදී බහු අවයවීකරණයක් වෙනවා කියලා කිව්ව කොහොමද බහු අවයවීකරණය වෙන්නේ? සම්පූර්ණ නියුක්ලියෝටයිඩේමද? නෑ නියුක්ලියෝටයිඩේ මොන කොටසද? පෙන්ටෝස් ෆොස්ෆේට කාණ්ඩ ටික මාරුවෙන් මාරුවට ඇතුළේ පෙන්ටෝස් ෆොස්ෆේට කාණ්ඩ ටික තමයි පිටුපොළ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේ කිව්ව එක තේරෙන්නේ නැති කියලා. මේ ටික ඉක්මනට අදගමුද අපි? ඉක්මනට අදගමු. ඊට පස්සේ මේ DNA අණුව ගැන කතා කරන්න ඕනේ. අද මුල්ම ටිකේ තමයි ළමයි පොඩ්ඩක් වැඩිපුර සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකද මේ හරියට මේක තේරුම් ගන්න ඕනේ. මේක හරියට මෙතෙක් තේරුම් ගත්තේ නැහැ කියලා කියන්නේ ඉස්සරහට තියෙන කරුණ එකක් තේරුම් ගන්න. ඒකින්ද අපි ඉක්මනට මේ ටික ලියාගමු. පළවෙනි දවසේ පොඩ්ඩක් බෝරින් වගේ වෙයි. එක ගණන් ගන්න එපා. මොකද මේව හරියට අපි ඉගෙන ගන්න. මේ තියෙන නියුක්ලියෝටයිඩ් ආකාර 4 මේ තියෙන්නේ DNA රැහැනක්. නැත්නම් DNA දාමයක් හැදෙන විදිහ. පුළුවන් නම් වෙනස් පාට පාවිච්චි කරන්න මේ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන දැක්වීම. මේක ඉවර වෙලා හරි කියලා කිව්වා. මේ ටික තමයි පොඩ්ඩක් වැඩිපුර තියෙන්නේ අණුව ගැන. ඊට පස්සේ ඉක්මනට යන්න පුළුවන් ඈ. ඉවර වෙලා හරි කියලා කියන්න.
chat එකට දාන්න කියලා මම පොතේ පිළිගන්න. ඉවර වෙලා හරි කියලා. හරි ටීචර්. හරි. එහෙනම් ඔන්න දැන් DNA දාමයක් හැදෙන හැටි අපි ඉගෙන ගත්තා. දැන් බලමු කොහොමද මේ DNA රැහැනක් හැදෙන්නේ. sorry. DNA අණුවක් හැදෙන්නේ කොහොමද කියලා බලන්න. මේ ටික හරියට තේරුම් ගන්න මොනවාම හරි ප්‍රශ්නයක් වෙනවා නම් දැම්මම අහලා ඔයාලා ඒක निराකරණය කරගෙන ඉන්න. මම නිකම් පෙන්නන්න මේ විදිහ තමයි ඇති. මම මේ නිකන් සංකේත මම දැන් අදින්නේ නියුක්ලියෝටයිඩ් සහිත DNA රැහැනක්. එහෙනම් DNA දාමයක් තමයි මේ අදින්නේ. එහෙනම් මේ ඇඩිනින්, ග්වානින්, සල්ෆේට්, හයිමින් ඔන්න නියුක්ලියෝටයිඩ් තියෙනවා. ඒකට මේ DNA ෆොස්ෆෝඩයිස්ටර් බන්ධන ටික ඔන්නම ෆොස්ෆෝඩයිස්ටර් බන්ධනේ කොහොම හැදිලා තියෙන මේ DNA එක DNA දාමයක්. එතකොට මම ගියා මෙයාට තනියම කීයටවත් ඉන්න බෑ කියලා. මෙයා මොකද වෙන්නේ මෙන්න මේ DNA දාම DNA දාම දෙකක් එකට එකතු වෙලා DNA අණුවක් විදිහට තමයි ඉන්නේ. එතකොට මේ DNA කෙනෙක් මම කියන්නම් මෙයාගේ දිශානතිය ගත්තහම මෙයා 3 අන්තේ මෙයා 5 අන්තේ කියලා හිතන්න. හරි. ඊට පස්සේ මෙයා තවත් එක්කෙනෙක් එක්ක එකතු වෙන්න ඕනේ කියලා කියවනේ තනියම ඉන්නේ නැහැ කියලා කියවනේ. එතකොට මෙයා එකතු වෙන්නේ මේ වගේම DNA රැහැනක් තමයි. එතකොට මෙයා සම්බන්ධ වෙන DNA රැහැනේ තියෙන්න ඕනේ ලක්ෂණ කීපයක් තියෙනවා. කැමැති DNA වලට ඇවිල්ලා මෙතනම පෙළ ගැහෙන්න. ඒකට පොඩි අවශ්‍යතා ටිකක් සපුරන්න ඕනේ. එතකොට මේ පෙළ ගැහෙන මෙයාගේ ඉස්සරහින් ඔහොම පිළිගන්න ඕනේ DNA රැහැනේ දිශානතිය ගත්තහම මේකට ප්‍රතිවිරුද්ධ දිශානතිය වෙන්න ඕන. ඒ කියන්නේ මෙයා 3 අන්තයේ සිට 5 අන්තයට විහිදෙනවා නම් මේ රැහැන විහිදෙන්න ඕනේ කොහෙදම් කොහටද 5 අන්තයේ සිට 3 අන්තයට. ඒ කියන්නේ අනිත් පැත්තට තමයි පිහිටන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේ විදිහට මම මේක නියුක්ලියෝටයිඩ් එක ලියන්නේ. ඒ නේද කියලා දීලම ලියන්නම්. මේක දැන් කොහොම තියෙද්දි මෙයාගේ දිශානතිය වෙන්න ඕනේ. මෙයා 5 අන්තය, මෙයා 3 අන්තය. එතකොට මේ විදිහට හැම වෙලේම මෙයාට ප්‍රතිවිරුද්ධ දිශානතිය සහිත එක්කිනා තමයි තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ රැහැන් දෙක
එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා ස්ථායි විදිහට ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? ඒව හේතු මුකුත් ඕනේ නැහැ ඔයාලට දැනගන්න තියෙන්නේ මේ දෙන මේ ප්‍රතිවිරුද්ධ පැත්තට ඉන්නවා කියන එක. එතකොට මෙන්න මේ ලක්ෂණයට අපි කියනවා DNA රැහැන් දෙක එකිනෙකට ප්‍රතිසමාන්තරයි කියලා කියනවා. ප්‍රතිසමාන්තර කියන එකේ තේරුම මොකක්ද? DNA රැහැන් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශානති වලින් ඉන්න ඕන. ඒක ඔයාලට තේරෙයි මම මේ අර කැතට නියන්නේ අර ලස්සනට අර හරිම ව්‍යුහයෙන් තමයි ඔයාලට හරියටම තේරෙන්නේ. ඊළඟට මේ විදිහට කියලා විතරක් මදි. මෙයාලා එකිනෙකට සම්බන්ධ වෙන්න බෑ. දැන් රැහන් දෙක කොහොම නිකන් තිබ්බ කියලා මම දැන් මේ දෙක කොහොම තිබ්බ කියලා මේ දෙන්න මම දැන් අතේ යුත්තේ මේ දෙක වැටෙනවානේ. මේ දෙන්න එකිනෙකට සම්බන්ධ වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ රැහන් දෙක අතර මොනවා හරි ඇති වෙන්න ඕනේ නේද? අපි දන්නවා හැම වෙලෙම මොනවාම හරි දෙන්නේ එකතු වෙන්නේ මේ විද්‍යාත්මකව එකතු වෙනවා නම් ඒක කොහොමද? මොකක් හරි බන්ධනයකින් නේද? ඒක අනිවාර්යෙන් මේ රැහන් දෙක එකතු වෙනවා නම් මේ රැහන් දෙක අතර බන්ධන ඇති වෙන්න ඕනේ. එතකොට රැහන් දෙක අතර බන්ධන ඇති වෙනවා. බන්ධන ඇති වෙන්නේ කොහෙද? බන්ධන ඇති වෙන්නේ මෙන්න මේ නයිට්‍රජනීය වශම අතර. මේ නයිට්‍රජනීය වශමයි මේ. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ විදිහට? ඔහොම බන්ධන ඇති වෙනවා. එතකොට බන්ධන ඇති වුණාම මොකද වෙන්නේ? මේ රැහන් දෙක එකතු වෙලා තියෙනවා. හරියට ඉනිමග්ගක් වගේ ඉනිමග්ගයක් අර අල්ලගන්න අර දෙපැත්තේ තියෙන මෙන්න මේ අර අත්වැටවල් දෙක තමයි මේ තියෙන්නේ. මේ තියෙන මොනවද? අර ඉනිමග්ගේ අර තියෙන පඩි ටික තමයි මේ තියෙන්නේ. ඒකට මොකද වෙන්නේ? අර දෙපැත්තේ තියෙන ලී දෙක අර මැද්දේ තියෙන පඩි වගේ වෙන්නේ මොම එකට එකතු වෙලා තියෙන්නේ නේද? ඒකට අන්න ඒ වගේමයි මෙතනත් මොකද වෙන්නේ? රැහන් දෙක තියෙනවා. රැහන් දෙක අතර තියෙන මේ නයිට්‍රජනීය භස්ම අතර ඇති වෙනව බන්ධන. ඔය බන්ධන වලින් තමයි මේ රැහන් දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් කොහොම සම්බන්ධ වෙන්නේ නම් නයිට්‍රජනීය භස්ම අතර බන්ධන ඇති වෙන්න බෑ. එතකොට ඔයාලට මතක ඇති මම කිව්වා මේ එක කැමැති භස්මයට ඇවිල්ලා මෙයාලට ඉස්සරහින් පෙළ ගහින්න බෑ. ඒකට නීතියක් තියෙනවා. අපි මොකක්ද මේ නීතියට කියන්නේ? භස්ම යුගල් වීමේ නීතිය කියලා කිව්වා. ඒක අපි දෙවෙනි පාඩමේ සාකච්ඡා කරා. එතකොට භස්ම යුගල් වීමේ නීතියට අනුව හැම වෙලේම ඇඩිනීන් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? ඇඩිනීන් ඉස්සරහින් හැම වෙලේම එන්නේ thymine. මෙයා DNA එක. ඒකෙන්ද හැම වෙලේම ඇඩිනීන් ඉස්සරහින් ඉන්නේ කවුද? thymine. cytosine එක හැම වෙලේම ඉන්නේ guanine. එතකොට මේක අනිත් පැත්තත් එහෙමයි guanine එක cytosine thymine එක ඇඩිනීන්. හැම වෙලේම මෙන්න මේ නීතියට අනුව තමයි මෙයාලා පෙළ ගැහෙන්නේ. ඒ වගේම මම කිව්වනේ නයිට්‍රජනීය භස්ම අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා කියලා. ඒ ඇති වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. එතකොට හයිඩ්‍රජන් බන්ධන ඇතිවීමේදී හැම වෙලේම ඇඩෙනින් සහ තයිමින් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකකුත් සයිටෝසින් සහ ගුවනින් අතර හයිඩ්‍රජන් බන්ධන තුනකුත් වෙන විදිහට තමයි බන්ධන ඇති වෙන්නේ. දැනට කිව්ව ටික තේරුණාද? හා ගොඩක් ලැග් වෙලා තියෙන්නේ. DNA අණුව කරලා එහෙනම් අපි මේ ටික ඉවර කරමු. අපෝ හවස පන්තියෙන් එහෙනම් DNA වල ඇසිරීම ගැන හවස පන්තියෙන් එහෙම සාකච්ඡා කරමු.
හරි. දැනට කමක් නැහැ. අපි දැනට මේක කරලා ඉවර කරන්නේ. හවසට පාන්තියක් දාලා ඒකෙන් අපි මෙවුන මොකද උදේ ඉඳන් වහින්න ඒකින්ද දන්නේ නැහැ. මම ඒක බලන්න. මට දැනට මේක අපි ඉවර. හරි. එහෙනම් ඔන්න ඇඩිනින් එක තයිමින් වෙන එක සයිටෝසින් වෙන විදිහට තමයි මේ යුකඩිනේ වීම සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු නම් මේක පිළ කරගෙන යන්න. එහෙනම් ඇඩිනින් නම් ඉස්සරහ ඉන්න දාමයේ ඇඩිනින් ඉස්සරහින් ඉන්න ඕනේ කවුද? තයමින්. එහෙනම් මෙතන ඉන්නේ තයමින් කියලා කෙනෙක්. ගුවනින් නම් ඉස්සරහින් ඉන්න ඕනේ සයිටෝසින්. සයිටෝසින් නම් ගුවනින් තයමින් නම් ඇඩිනින්. එතකොට ඔය විදිහට තමයි දාමයේ තියෙන්න ඕනේ. ඒකට නම් මේ තියෙන දාමයටම විශේෂ වෙච්ච දාමයක් තමයි අනිවාර්යෙන්ම ඉස්සරහින් තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. හයිඩ්‍රජන් බන්ධන ඇති කොහොමද? ඇඩිනින් හා තයිමින් අතර හයිඩ්‍රජන් බන්ධන එකකුත් ගුවනින් හා සයිටෝසින් අතර හයිඩ්‍රජන් තුනක් වෙන විදිහ තමයි මේ හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම සිද්ධ වෙන්නේ. දැන් බලන්නකෝ එහෙනම් මේ හයිඩ්‍රජන් බන්ධන හැදිලා දාම දෙක මොකද වෙලා තියෙන්නේ? එකිනෙකට එකතු වෙලා තියෙනවා. මේ කතාව තේරුණාද? මේක තේරුණා නේද? ඔව් ටීචර්. හරි. එතකොට මේ තියෙන්නේ මොකක්ද? මේ DNA DNA අණු. මේ තමයි DNA අණුව කියන එක. හරි. එහෙනම් DNA අණුවක් වෙන නම් මොකද වෙන්න ඕනේ? එකිනෙකට වෙනස් DNA රැහැන් දෙකක් මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. දැනට මේක නිකන් ඇද ගන්න. අපි ඊළඟට යනවා මෙයාගේ අර හරිම රූපය. ඔයාලා ඒ වගේම බලන්න ඔහොමම පොඩ්ඩක් එන්න. ඔයාලා ගෲප් එකේ මම දාලා තිනවා. ගෲප් එකේ දාලා තියෙනවා අණුක ජීව විද්‍යාව 1 කියලා PDF එකක්. අණුක ජීව විද්‍යාව 1 කියලා PDF එකක් තියෙනවා. බලන්න ඒකේ පළවෙනි පිටුවේ පිටු 6ක් තියෙන එකක්. ඒකේ පළවෙනි පිටුවේ තියෙනවා DNA ද්විත්ව හෙලික්සීය ව්‍යුහය කියලා එකක්. බලන්න ඔයාලට ඒකේ පේනවා ඒ රූප සටහනේ අර තැබිලි පාට වගේ රූප සටහන් ටිකක් තියෙන්නේ. ඒකේ බලන්න වම් සයිඩ් එකේ තියෙනවා 3 අන්තයේ ඉඳන් 5 අන්තයට දිවෙන එක රැහැනක්. අනිත් අන්තයේ තියෙන අනිත් පැත්තේ තියෙනවා 5 අන්තයේ ඉඳන් 3 අන්තයට දිවෙන රැහැනක්. ඊට පස්සේ බලන්න ඒකේ අර තියෙනවා නයිට්‍රජනීය භස්ම ටිකක් එහෙම දාලා. ඊට පස්සේ ඒකේ බලන්න අර හයිඩ්‍රජන් බන්ධන එහෙම තියෙනවා 3ක් තියෙනවා 2ක් තියෙනවා 2ක් තියෙනවා ආපහු 2ක් 3ක් තියෙනවා 3ක් තියෙනවා බලන්න අර යම්කිසි ඉලිවයකට හැඩගැහිලා තියෙන DNA අණුවක් තියෙනවා. බලන්න එතන තියෙනවා ඩබල් ස්ටෑන්ඩඩ් DNA දික්ව හෙලික්සීය ව්‍යුහය. එතකොට DNA රැහැන් දෙකක් සහිත එකක් තමයි අපි DNA අණුවක් කියලා කියන්නේ. දැන් ඕක මම ඔය විදිහට මේ විදිහට නිකන් ඇන්නට මේක ඇත්තටම ඔහොම නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ දැන් මෙයාගේ නම මේ තමයි DNA අණු. එතකොට DNA අණුව අණුවේ අණුව මේ විදිහට තමයි හැදෙලා තියෙන්නේ. එතකොට අණුව මෙහෙම තිබ්බට මෙයා ස්වභාවයේ පවතින විදිහක් තියෙනවා. එතකොට මෙයා මේ ස්වභාවයේ පවතින විදිහ හොයාගෙන තියෙන්නේ පුද්ගලයන් දෙන්නෙක් විසින් විද්‍යාඥයන් දෙන්නෙක් විසින්. අපි ඒ දෙන්නට කියනවා ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික්. ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් කියන විද්‍යාඥයෝ දෙන්න එකතු වෙලා හොයාගන්නවා මේ DNA අණුව කොහොමද ස්වභාවයේ පවතින්නේ කියලා. ඒ දෙන්න හොයාගන්න විදිහට අනුව එයාලා කියනවා මෙන්න මේ වගේ මනස්කල්පිත අක්ෂයක් වටා සර්පිලාකාරව ඉතිර තමයි මේ DNA අණුව තියෙන්නේ කියලා බලන්නකෝ. ඒ රූප සටහනේ එහා පැත්තේ තියෙනවා ඒක හරියට. බලන්නකෝ නිකන් සර්පිලාකාරව නැමිලා තියෙනවා නේද? මට මේකේ මේ ඔයාලට දාන්න බෑ. හරි. හැබැයි මම ඊට කලින් දාලා තියෙනවා නියුක්ලික් ඇසිඩ් PDF එකේ දාලා තියෙනවා මෙයාලගේ මේ හරියට මේ තියෙන ව්‍යුහය. අපි කියනවා මේක නිකන් අර මනස්කල්පිත අක්ෂයක් වටේට මෙන්න මේ DNA දාමය සර්පිලාකාරව හැටගෙනලා
හරියට මේ ඉනිමගක් කරගෙන ඔහොම අබරේවලා වදින්න. කියන්නේ මෙන්න මේ විදිහට අදින්න බලුම ටික හරියට අදින්න. වේට් ගන්න එක ත්‍රිමාණ මේක එකක්. ඊට පස්සේ දැන් මේක කොහොම තියෙන්නේ? ඔහොම. ඒ කියන්නේ මේ DNA අණුව අරගෙන අපි කොහොම අබරවලා තියෙන්නේ. මට මේකට මේ PDF එකට දාන්න බැරි වෙලා මේ පික්චර් ගයිඩ් එකට දාන්න බැරි වෙලා ඒ මධ්‍ය අක්ෂෙත් එක්ක තියෙන එක මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මම මේක එඩිට් කරලා අපහු දාන්නම්. නියුක්ලියොටයිඩ් 1 කියන එකේ මෙන්නම් තියෙනවා. ඒකෙද මම කියලා දුන්නේ හිතා. එතකොට මෙන්න මේ විදිහට තියෙන ළමයි මේ මධ්‍ය අක්ෂය කියලා එකක් තියෙනවා. දැන් හිතන්නකො මේක මධ්‍ය අක්ෂය කියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ DNA අණු අරගෙන ඒක වටේට මේක ඔතන්නේ මේ සර්කිලාකාරී වෙන නිකන් දුන්නක් විදිහට ඔතන්නේ. අපි කියනවා මේකට DNA වල දික්ව හෙලිය ව්‍යුහය. දික්ව හෙලිය ව්‍යුහය කියලා කියනවා. එතකොට මෙයා මේ විදිහට තිබ්බට ඉතිරිම දින මෙන්න මේ විදිහට සර්පිලාකාරී විදිහට නැමෙයි. එතකොට මේ තියෙන්නේ මොනවද? මම මේ ඊ කැලි විදිහට කරලා තියෙන්නේ DNA රැහන් දෙක. DNA රැහන් දෙක තමයි මේ තියෙන්නේ. ඔන්නකොම DNA රැහන් තියෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ රැහන. මේ රැහන ගත්තොත් එහෙම මෙයාගේ එක අන්තයක් මේක මම මෙයාට තුනේ අන්තය කියලා දානවා. මෙයාට පහේ අන්තය කියලා දානවා. එතකොට මේකේ වම් පැත්ත මේ විදිහට දකුණු පැත්ත මේ විදිහට නම් කරන්න කියලා එහෙම කිසිම එකක් නැහැ. අපිට කැමති විදිහකට අපිට ඕන මෙයා තුනේ අන්තය නම් පහේ අන්තය දෙනවා කියලා දාන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මෙයාගේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි ඊට පස්සේ මේ රැහන් හරි ඊළඟට මේ රැහන ගත්තාම එනම් මෙයා තුනේ අන්තය මෙයා පහේ අන්තය වෙන්න ඕන. එතකොට මේ දෙන DNA රැහන් දෙක. ඊට පස්සේ මේ DNA රැහන් දෙක අතර බලන්නකො මොනවද තියෙන්නේ? නයිට්‍රජනීය භෂ්ම තියෙනවනේ. නයිට්‍රජනීය භෂ්ම තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මේ නයිට්‍රජනීය භෂ්ම තියෙද්දි ළමයි මෙන්න මේ මොනවද අපි මේවට කියන්නේ මෙන්න මේ නැමීම් තියෙනවනේ. මෙන්න මේ සර්පිලේ තියෙන මේ නැමීම් තියෙනවනේ. මෙන්න මේ නැමීම් දෙකකට මෙන්න මේ කෑලි දෙකකට අපි කියනවා එක වක්‍රයක් කියලා. මේ කෑලි දෙකකට කියනවා එක වක්‍රයක් නැත්නම් එක නැම්මක් කියලා කියනවා. එක නැමීමක්. මම රෙකෝඩින් එක කොහොමද දෙනවා? එක නැමීමක් කියලා කියනවා. හරිද? එතකොට මේ නැමීම ගත්තාම මේ එක නැම්ම ඇතුලේ නයිට්‍රජනීය භෂ්ම යුගල් 10ක් තියෙනවා. යුගල් 10. ඒ කියන්නේ මෙතන 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. එතකොට යුගල් 10ක් නේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට යුගල් 10ක් වෙන විදිහට තමයි මේ එකක් නැමෙන්නේ. ඔන්නකොම මම මේ තනියක් විතරයි ගැහුවේ. තනියක් නෙමෙයි එන්න ඕනේ මෙතන තියෙන යුගල යන එක නයිට්‍රජන් භාෂණ දෙකක් එහෙම එන්න පුළුවන් ඈ. මම මේක මේ නිකන් තමයි ඉරි කැලි ටිකක් ගැහුවේ. හරියට තේරුම් ගන්න මෙතන තියෙන ඇඩිනීන් තයිමීන් නම් දෙකක් වෙනවා. ගුවනින් නම් සයිටෝසින් නම් තුනක් වෙනවා. මේ විදිහට එන්නේ. මම නිකන් මේ තනියක් ගැහුවේ අර මේක සංකීර්ණ වෙන එක අඩු කරගන්න. එහෙනම් මොකද වෙන්නේ මේ එක නැම්මක් තුල යුගල් කීයක් වෙන විදිහටද යුගල් 10ක් වෙන විදිහට තමයි එන්නේ. ඕනනම් ඔයාලා බලන්න ඔය රූප සටහනේ ඔය එක නැම්මක් ඔය එක සර්පිලයක් තුල මෙතන හරියට සර්පිලයක් නෑනේ බලන්න දෙවෙනි පිටුවේ තියෙනවා. දෙවෙනි පිටුව වලට ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඒකෙත් තමයි හරියටම නැහැ ඒක නිකන් දක්වලා දෙන්නේ. මම ඔයාලට වෙන DNA අණුවක් දාන්නම් හරියටම. ඔයාලගේ නෝට් එකේ තියෙන දෙවෙනි පාඩමට අදාළ DNA අණුවක් ගත්ත එක නැම්ම තුල 10ක් තියෙන විදිහට තමයි තියෙන්නේ. එක නැම්ම කියලා කියන්නේ මේ කැලි දෙක. අත් දැන් තරංගයක් ගත්තා.
සම්පූර්ණ තරංගයක් විදිහට සලකන්නේ ඕන හැම එකක්ම සම්පූර්ණ තරංගයක් කියන්නේ අන්න ඒ වගේමයි ඒක දිනන්නේ යුගල 10ක් දිනන විදිහට තමයි මතක් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපි මූලික වශයෙන් මේ අවට අදාළ දැනගන්නවා. හරි මට කියන්නේ මේ ටික තේරුණා තව පොඩ්ඩයි ඊටකට ඉවරයි. මේ ටික ඇදගෙන වෙනවාමට හරි කියලා කියනවා. ඊට පස්සේ මම අන්තිම රූප සටහනක් දානවා කියලා ඉවර කරනවා දුටේ කොටස. ඊට පස්සේ හවස කොටසේ සාකච්ඡා කරනවා ඉන්නේ ඇසිරීම කියන කොටස. හරි ටීචර්. හරි එහෙනම් ඔන්න දැන් හෙලික්ස් සේවය ගැන කතා කරා. දැන් අපි යමු මේක හරියටම අදින්න. දැන් බලන්න මම ගන්නවා මේකේ එකතු වෙලා තියෙන මෙන්න මේ නයිට්‍රජන් ප්‍රශ්න ටික. මෙන්න මේ පිළිවෙලට තමයි යන්නේ. දැන් අපි රැහන් දෙක අදිමු වෙන වෙනම. පළවෙනි රැහන. එතන මම මේ අදින්නේ මේ පළවෙනි එක මෙන්න මේකට අදාළ DNA රැහන් තමයි අදින්නේ. මට කියන්නකෝ මේක තමයි දැන් අපි ගන්න රැහන්. පළවෙනි රැහන. මේ රැහනට අදාළ අනුපූරක රැහන මොකක්ද? මෙයා මත හැදෙන රැහනට අපි කියනවා අනුපූරක රැහන කියලා. මෙයාගේ අනුපූරක රැහනට එන්න ඕනේ මොකක්ද? පිළිවෙල. මෙතන ඉඳන් කියාගෙන ගියොත් මොකද පිළිවෙල එන්න ඕනේ? ඇඩිනින් නම් තයිමින්. ගුවැනින් නම් සයිටෝකින්, සයිටෝසින් නම් ගුවැනින්, තයිමින් නම් ඇඩිනින්. හරිනේ? ඔය පිළිවෙල තමයි මේ අනුපූරක රැහන. අනුපූරක රැහන තමයි මේ තියෙන්නේ. අපි ඉස්සරහම රැහන අදිමු. ඊට පස්සේ ඊට අදාළ අනුපූරක රැහන. දැන් මම ගන්නවා මේ දිශාවට. එතකොට මේ තියෙන්නේ පහේ අන්තය. මේ පහේ අන්තයනේ. ඔන්න තියෙනවා කවුද? ඇඩිනින්. ඊට පස්සේ මේ යටින් ඉන්නවා කවුද? මෙහෙම ඉන්නවා. මෙතන ඉන්නවා කවුද? ගුවැනින් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉන්නවා සල්ටිසින්. මෙතන ඉන්නවා තයිමින් ඉන්නවා මෙතන. ඔන්න ඔය විදිහට ඇඩිනින්, ගුවැනින්, තයිමින්, සල්ටිසින්, තයිමින්. ඔන්න ඔය පිළිවෙලට ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අහන ඔන්නම ෆොස්ෆොඩයි එස්ටර බන්ධන හැදිලා තියෙනවා. ඒක මේ අන්තය මොකක්ද? මේ තියෙන්නේ සුලේ අන්තය. ඔන්න හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ පොදු අර මොකද? පිටකොන්ද මොකක්ද? මේක තමයි පිටකොන්ද. මෙන්න මේක තමයි පිටකොන්ද. අපි පිටකොන්ද අර ලේසියෙන් දක්වන්නේ කොහොමද? තනීරකින්. තනීරකින් තමයි ලේසියට මේ පිටකොන්ද කියන එක දක්වන්නේ. ඔන්න එහෙනම් එක රැහැනක් තියෙනවා. ඊළඟ එක මොකද වෙන්න ඕනේ? ඊළඟ රැහැන වෙන්න ඕනේ. මම කිව්වා ඊළඟ රැහැන හැදෙන්නේ අනිවාර්යයෙන්ම මේකට ප්‍රති සමාන්තර විදියට හැදෙන්න ඕනේ කියලා. දැන් බලන්න කොහොමද ප්‍රති සමාන්තර වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට. මේ පොස්පේට කාණ්ඩය ඔළුවෙන් හිට ගන්න. අනිත් පැත්ත ගන්න. එතකොට තමයි මේක ගන්න එන්නේ. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔන්න අපිට ගන්න මෙයාව ඔන්න
ඔන්න ඔය විදිහට. එතකොට මෙයා මොන අන්තයේද? හැම වෙලේම අර උල් සහිත ප්‍රදේශය මම මේ තියෙන 5 අන්තය මේකට 3 අන්තය. හරිද? දැන් මොකද වෙන්නේ? එකිනෙකට ප්‍රතිසමාන්තර බව හරි. ඊට පස්සේ ඇඩිනීන් මේ තුනේ කවුද? 5 සයිටෝසින් ගුවනින් ඇඩිනීන්. ඔය විදිහට තමයි ඉන්නේ. ඊට පස්සේ කොහොමද බන්ධනය හැදෙන්නේ? මෙයයි තුන්වෙනි එක්කෙනා අතර මේ 1 2 3. මෙයයි තුන්වෙනි එක්කෙනා අතර මෙයයි තුන්වෙනි එක්කෙනා. අපි සාමාන්‍යයෙන් ඔන්න ඔහොම දක්වනවා ළමයි මෙන්න මේ අන්ත ටික ඔන්න ඔහොම චුට්ටක් දක්වනවා. ඔන්න ඔහොම දක්වනවා. ඊට පස්සේ ඔන්න හරිය දැන් මේවා සමාන්තර විදිහට කරනවා. දැන් මොකද වෙන්නේ? මේකේ පොදු කොටස මොකද? මෙන්න මේ ටික තමයි බහුව අවයවීකරණයට ලක් වෙලා තියෙන බලන්න හැම වෙලේම පිළිවෙලක් තියෙනවා. සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, සීනි ෆොස්ෆේට්, සීනි ෆොස්ෆේට්. ඒක තමයි පිළිවෙල. මේ ටික විතරයි පොදු වෙන්නේ. මෙයාට මේ ටික විතරයි පොදු වෙන්නේ. මේ ටික පොදු වෙන්නේ නැහැ කීයට. නයිට්‍රජනීය භෂ්ම. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා අතර ඇති වෙනවා හයිඩ්‍රජන් බන්ධන. මේ දෙන්න අතර හයිඩ්‍රජන් එකක් ඇති වෙනවා. මෙයාලා අතර හයිඩ්‍රජන් බන්ධන 3ක් ඇති වෙනවා. මෙතන 3යි. මෙතන 2යි. ඔය විදිහට තමයි හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන්නේ. මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ DNA අණුවක්. සම්පූර්ණ DNA අණුවක්. ඒක මේ මේ අනිත් රැහැන එතකොට මේ තියෙන නයිට්‍රජනීය භාෂ්මක මේ තියෙන්නේ එයාලා අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන ටික. එතකොට ළමයි අපි මෙතනදි විතරයි මේ DNA අණුව මෙහෙම කතා කරන්නේ. මෙතනින් එහාට හැමතැනම අපි මේක දක්වන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් එහාට හැම පාඩමකම මේක DNA දිස්ස හෙලික්සිය වීම මේ විදිහට තමයි දක්වන්නේ. ඔහොම නිකන් ඉරි කෑලි දෙකක් දක්වනවා. ඉරි කෑලි දෙකෙන් දක්වන්නේ එක රැහැ. එතකොට මේ පොදු කොටසයි එයාලා පොදු කොටසක් දක්වනවා. ඊට අමතරව මෙයාලා කියන්නේ නයිට්‍රජනීය භෂ්ම ටික දක්වනවා. අකුරුව මොකක් හරි අකුරකින්. ඇඩිනින් නම් ඇඩින්. සයිඩස් තයිමින් ගුවනින්. ඔන්න ඔය විදිහට තමයි මෙතනින් එහාට අපි මේ DNA අණුව දක්වන්නේ. නැත්නම් අපිට ඕක ඇද ඇදින්න ගියොත් එහෙම වෙලා යනවා නේද? අනිත් සංකීර්ණත්වය වෙනවා. ඒකින්ද අපි මෙතනින් එහාට හැම වෙලේම මතක තියාගන්න වගේ සරලව තමයි මේ ව්‍යුහය. හරි එහෙනම් මේ තියෙන්නේ DNA වල DNA අණුවක ව්‍යුහය. ඒකට මේ තියෙන්නේ ෆොස්ෆොඩයි එස්ටර් බන්ධන. ෆොස්ෆොඩයි එස්ටර් බන්ධන. එතකොට මේ තියෙන මොනවද මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන. හරි එතකොට ඔක් තියෙන ඔය බන්ධන ආකාර දෙක නිවැරදිව දක්වා ගැනීම හැකියාව. ඔච්චරයි. මේක තේරුණාද? මේ අද කරපු ටික තේරුණා තම නෝට් එක කියලා ඉර නෑ. පාඩමේ ඉවර නෑ චුට්ටක් ඉන්න. මේ ටික තේරුණාද කියන වන් පොට්ටක් අද කරපු ටික. ඔව් ටීචර්. හරි. එහෙනම් මේ තමයි DNA වලදී DNA අණුව. මේ DNA අණුව DNA අණුවේ එක හෙලික්ස් වීවර තිබුණා මේක මොකද වෙන්නේ සර්කිලාකාර විදිහට සකස් වෙලා තියෙනවා. ඒක අර හරි රූප සරණ මම දාලා තියෙනවා. මට ඒක දාන්න බැරි වෙයි. හැබැයි අර කලින් එකේ මම දාලා තියෙනවා. හරි. අපි යමු දැන් නෝට් එකට ගිහිල්ලා මේ ගැන බලමු. එන්නකෝ DNA දිත්ත හෙලික්සිය ආකෘතිය කියන කොටසට. හරි බලන්න. මෙම DNA දිත්ත හෙලික්සිය ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්ලික් විසිනි. ඒකින්ද තමයි අපි මේ ව්‍යුහයට දිත්ත හෙලික්සිය ව්‍යුහයට තවත් නමක් කියනවා. වොට්සන් සහ ක්‍රික් ආකෘතිය. ජේම්ස් වොට්සන්ුයි ෆ්‍රැන්සිස් ක්‍රිකුයි කියන දෙන්නා තමයි මේ ආකෘතිය කියන්නේ මෙයා මේ ඉන්නේ සර්කිලාකාර විදිහට කියන එක හොයාගත්තේ මෙන්න මේ දේ. බලන්න. මේ සඳහා ඔවුන් පාදක කරගන්නා ලද්දේ රොස්සලින් ෆ්‍රැන්ක්ලින් විසින් එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් ලබා ගන්නා ලද DNA අණුවක ව්‍යුහය පිළිබඳ දක්වනවා. මොකක්ද කියන්නේ? මේ යාලගේ මෙන්න මේ දිත්ත හෙලික්සිය ආකෘතිය. මම මෙන්න මේ හැරින් හදින්න ළමයි එළිය පේන හින්දා මේ හැරිය යන්න පේන්නේ නැහැ. දැන් දිත්ත හෙලික්සිය ආකෘතිය කියන්නේ මේ ඉතරේ.
එතකොට මෙන්න මේ ආකෘතිය හොයාගත්තේ කවුද? ජේම්ස් බක්ස්නුයි ෆ්‍රැන්සිස් ක්‍රික්. එතකොට මේ දෙන්න මේක හොයාගන්න මේ විදිහට DNA අණුව තියෙනවා කියලා හොයාගන්න පාදක කරගත්තේ මූලාශ්‍රය මොකක්ද? මොකක්ද රිසෝස් එක? මොකක් පාවිච්චි කරද මෙයාලා මේක තියෙනවා කියලා හොයාගත්තේ? මීට කලින් රොසලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා හොයාගන්නවා එක්ස්රේ ස්පටික විද්‍යාව කියන සංකල්පය මගින් DNA අණුවක ව්‍යුහය පිළිබඳ දත්ත කීපයක් අනාවරණය කරගන්න. අන්නේ දත්ත උපයෝගී කරගෙන තමයි මෙයාලා මෙන්න මේ අණුව පිළිබඳ අණුව තියෙන මෙහෙමයි කියලා හරියටම නියමයක් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක හරියට තේරුම් ගන්න ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් දීප්තිය ඉදිරිපත් කරනවා. ඒ සඳහා වුන් පාදක කරගන්නා ලදී රොසලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා විසින් ශ්‍රේ ස්පටික විද්‍යාව කියන සංකල්පයේ මූලධර්මය පාදක කරගෙන හොයාගත්ත DNA අණුවක ව්‍යුහය පිළිබඳ දත්ත භාවිතා කර තමයි මෙන්න ඩිපෙරික්සී ව්‍යුහය ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් මගින් ඉදිරිපත් කරා. එමගින් කියන්නේ මෙන්න මේ DNA ඩිපෙරික්සී ව්‍යුහය මගින් DNA අණුව තුල ඩියොක්සිරයිබෝස් මේ තියෙන ඩියොක්සිරයිබෝස් ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භස්ම හතර. නේ අපි දන්නවා මොනවද මේ DNA නියුක්ලියෝටයිඩ් එක තියෙන්නේ? ෆොස්ෆේට් කාණ්ඩය තියෙනවා, පෙන්ටෝසීනි කාණ්ඩය තියෙනවා, ඊට අමතරව නයිට්‍රජනීය භස්ම කීයක් හතරක් තියෙනවා. ඒරුර ඔක්කොම අණු කීයද? 6යි. මොනවද 6? පෙන්ටෝසීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජනීය භස්ම හතර. එතකොට අතන දෙකයි අර හතරේ ඔක්කොම කීයද? 6යි. බලන්න. එමගින් ඒ කියන්නේ DNA ඩිපෙරික්සී ව්‍යුහය මගින් DNA අණුව තුල ඩියොක්සිරයිබෝස් තියෙන්නේ ඊට පස්සේ පෙන්ටෝස් කාණ්ඩය හා නයිට්‍රජනීය භස්ම හතර යන අණු වර්ග 6 සැකසී ඇති ආකාරයත් එහි ගුණාංගත් විස්තර කර. දැන් තමයි ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක් ස්ට්‍රක්චර්ඩ් එසේ එකකට DNA එක හෙලික්සීය ව්‍යුහය මගින් පැහැදිලි කරන්නේ කුමක්ද කියලා. එතකොට මොකක්ද උත්තරේ වෙන්න ඕන? DNA ද්විතීයික ව්‍යුහය මගින් පැහැදිලි කරන්නේ DNA අණුව තුළ ඩියොක්සිරයිබෝස් සීනි, පෙන්ටෝසීනි කාණ්ඩය සහ නයිට්‍රජනීය භස්ම යන අණු 6 සකස් වී ඇති ආකාරය. සකස් වෙලා තියෙන ආකාරයයි ඒ වාගේ ඇති ගුණාංගයි තමයි මෙයාලා විස්තර කරන්නේ. ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. දැන් අපි බලමු ඇත්තටම මේ ද්විතීයික ව්‍යුහය මගින් ඔය කියන කාරණා ටික පැහැදිලි කරනවාද කියලා. එන්න ඊළඟ කොටස. මෙම ආකෘතියට ඒ කියන්නේ ද්විතීයික හෙලික්සී ආකෘතියට අනුව DNA ඇබරුණු ඊමක නැත්නම් අපි කියනවා සර්පිලාකාර පඩිපෙළක් වැනිය. එහි අත්වල ලෙස මාරුවෙන් මාරුවට සැකසුණු සීනි හා ෆොස්ෆේට් අණු මගින් එහි කොදු නාරටිය සාදයි. ඔයාලට මතක ඇති මම කිව්වා මෙන්න මේ පොදු කොටසට නේද? මෙන්න මේ පොදු කොටසට මොකක් කියලාද කිව්වේ? කොදු නාරටිය කියලා කිව්වා. මෙන්න මේ තියෙන කොදු නාරටිය. මෙන්න මේ ටික පොදු නාරටිය කිව්වනේ. මෙන්න මේ ටිකට කියනවා පොදු නාරටිය කියලා. මම මේ වෙන් කරලා තියෙන මෙන්න මේ කලාව. එතකොට මේ පොදු නාරටියේ මොනවද තියෙන්නේ? බලන්න මාරුවෙන් මාරුවට සකස් වෙච්ච පෙන්ටෝසීනි ෆොස්ෆේට් කාණ්ඩයයි. ඇත්තද බලන්න? පෙන්ටෝසීනි ෆොස්ෆේට්. පෙන්ටෝසීනි ෆොස්ෆේට්. හරි නේද? මෙන්න මේ කැලේ තමයි මම මේ වෙන් කරලා තියෙන මේ මාර්ජින් එකක් දාලා වෙන් කරලා තියෙන කැලේ මොකද වෙන්නේ? ඒ කොටස් දෙක තමයි මාරුවෙන් මාරුවට තියෙන්නේ. එහෙනම් මෙතන කියනවා මොකක්ද? එහි අත්වල ලෙස. හිතන්නකො මේක ඉමකක් තියෙන්නේ. එහෙනම් පඩිපෙළක් කියලා හිතන්න. එතකොට එහෙම අල්ලගෙන යන්නේ ඒ කොටස්. අත්වල විදිහට තියෙන්නේ මොනවාද? මාරුවෙන් මාරුවට සැකසුණු සීනි හා ෆොස්ෆේට් මගින් එහි කොදු නාරටිය සාදයි. එහෙනම් මේකට අපි කියනවා කොදු නාරටිය නැත්නම් අත්වල කියලා කියනවා. පිය ගැට ලෙස. පිය ගැට කියන්නේ මොකක්ද? අර අත්වලේ. ඒ කියන්නේ අපි අල්ලගන්න කොටස් දෙක අතර තියෙන අර පඩිපෙල් වගේ වලට තමයි පිය ගැට කියන්නේ. මේක පිය ගැට මොකක්ද තියෙන්නේ? ඒ කියන්නේ මෙයාට සම්බන්ධ වෙලා තියෙන මොනවද කියන්නේ මෙන්න මේ නයිට්‍රජනීය භස්ම හයිඩ්‍රජන් බන්ධන වගේ සම්බන්ධ වීම තමයි පිය ගැට කියලා බලන්න. පිය ගැට ලෙස නයිට්‍රජනීය භස්ම යුගල ලෙස පවතී. හරි නෙමෙයි? පිය ගැට විදිහට නයිට්‍රජනීය භස්ම යුගල වශයෙන් තියෙන මේ දෙන්න යුගල වශයෙන් පවතී.
භාෂම යුගල් වීමේ නීතිවලට අනුව පියුරීන් පිරිමිඩීන් සමග යුගලනේ අපි දන්නවා භාෂම යුගල් වීමේ නීතියට අනුව පියුරීනයක් හැම වෙලෙම පිරිමිඩීනයක් තමයි සම්බන්ධ. එහිදී මෙම භාෂම කාණ්ඩ අතර හයිඩ්‍රජන් බන්ධන දෙක හෝ තුනක් තෑදේ. අපි දන්නවා ඇඩිනින් හා තයිමින් අතර දෙකකුත් සයිටෝසින් ගුවනින් අතර තුනකුත් විදිහට තමයි මේ භාෂම යුගල් වීමේ නීතියට අනුව යුගල් වීම සිද්ධ වෙන්නේ. හරි ඊට පස්සේ කියනවා ටීඑච් මෝගන් සහ ඔහුගේ කණ්ඩායම ඔවුන් විසින් කරන ලද පරීක්ෂණ වලින් වර්ණ සෑදී ඇත්තේ DNA හා ප්‍රෝටීන් වලින් බවද ජානි අණු එම වර්ණ දේහවල ඇති යම් නිශ්චිත ප්‍රදේශයක් ලෙසද නිගමනය කළ. ඒක වෙනමම හරිද? එහෙනම් මෙතෙන්ට වෙනකන් තමයි අර මං කිව්ව අන්තිම පොයින්ට් එක හැරි ඉතුරු කතාව තමයි මෙන්න මේ DNA ඩිස්කලික්සී ව්‍යුහය ගැන කියන්න තියෙන්නේ. එහෙනම් මොකද උනේ මේ ව්‍යුහය හොයාගත්තේ කවුද? ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් මගින් යාලේකට මූලාශ්‍ර විද්‍යාව සපයාගත්තේ මොන තොරතුරුද? කවුද මේ රොසලින් ෆ්‍රැන්කින්ගේ විද්‍යාඥයා එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් හොයාගත්ත DNA අණුව පිළිබඳ දත්ත උපයෝගී කරගෙන තමයි මෙයාලා මෙන්න මේ DNA හෙලික්සේ ව්‍යුහය ඉදිරිපත් කරේ. ඒ ව්‍යුහයට අනුව මොකක්ද පැහැදිලි කරන්නේ? DNA අණුවේ මොකක් ගැනද? DNA අණුවේ අර අණු 6. ඒ කියන්නේ ඩියොක්සිරයිබෝස් කාණ්ඩය, පෙන්ටෝස් කාණ්ඩය හා නයිට්‍රජනීය භස්ම 4 කියන ඒ අණු 6 සකස් වෙලා තියෙන ආකාරයත් එහි ගුණාංගත් තමයි විස්තර කිරීම සිද්ධ කරන්නේ. ඒකට අනුව කොහොමද මේ ඩිටෙක්ටි ආකෘතිය තියන්නේ? ඇබරුම ඉනිවකක් වගේ ඇබරිලා තියෙන්නේ. සර්පිලාකාරව තියෙන්නේ. සර්පිලාකාරව සකස් වෙලා තියෙන ඇබරිලා තියෙන්නේ. ඇබරුම ඉනිවකක් වගේ. ඒක පියගැට විදිහට තියෙන්නේ මොනවද? අත්තර විදිහට තියෙන්නේ මාරුවෙන් මාරුවට සකස් වෙච්ච සීනි සහ ෆොස්ෆේට් කාණ්ඩ. පියගැට විදිහට තියෙන්නේ මොනවද? නයිට්‍රජනීය භාෂ්ම යුගල්. යුගලක් තියෙන. ඒකට මේ යුගල් අතර මොකද වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන දෙනවා. ඒකට මේක යුගලනීය වෙන්නේ මොකට අනුවද? භාෂ්ම යුගල් වීමේ නීතියට. ඒකට ওই ටික තමයි ඩිටෙක්ටිව් ව්‍යුහයට අදාළව තියෙන්නේ. ඊට පස්සේ තවත් පොයින්ට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. තවත් කට්ටියක් ගැන කියලා තියෙනවා. ටීඑච් මෝගන් සහ ඔහුගේ කණ්ඩායම විසින් සොයා ගන්නා ලද පරීක්ෂණවලින් වර්ණ දේහ සෑදී ඇත්තේ DNA හා ප්‍රෝටීන් වලින් බවද ජානි අණු එම වර්ණ දේහවල ඇති යම් නිශ්චිත ප්‍රදේශයක් ලෙසද අනුගමනය කරනවා. නිගමනය කරනවා. මම කිව්වා හැම වෙලෙම මේ පාඩමේ මාතෘකාවට මේ පාඩම විතරක් නෙමෙයි හැම පාඩමකම මාතෘකා එකිනෙකට සම්බන්ධයි කියලා. දැන් අපි කතා කරේ මොකක්ද? DNA අණුවක් ගැන. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට DNA කොහොමද යම් කිසි සෛලයක් තුළ තියෙන්නේ. DNA එකක් කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි දන්නවා ස්වභාවය ගත්තාම මේ ලෝකෙ ගත්තාම යකඩ නිකම්ම දෙනවා. යකඩ කියන්නේ මූලද්‍රව්‍ය නිකම්ම දෙනවා. නෑ අපි දන්නවා එයා තියෙන්නේ කවුද? අස්සද ලෝපස් නේ යපස් කියලා කියන්නේ. යපස් එක්ක තියෙන්නේ අපි මොකද කරන්නේ? යපස් අරගෙන නිස්සාරණය කළා ඒක යපස් වලින් යකඩ නිස්සාරණය කරගන්න. ඒ කියන්නේ යකඩ තියෙන නිකන් නේද? රත්රන් ගත්තාම රත්රන් එක විදිහට සම්බන්ධ වෙලා අර එක කට්ටියත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවනේ. අන්න ඒ වගේ මොකද වෙන්නේ මේ DNA ගත්තාම කණිකර DNA කියලා එකක් අපේ දේහය තුල සංශුද්ධ DNA කියලා එකක් අපේ දේහය තුල නැහැ. DNA තියෙන්නේ තවත් එකක් එක්ක එකතු වෙලා. දැන් මම ඒ පොයින්ට් එක කියලා පාඩම නතර කරනවා. ඊට පස්සේ හවස තමයි කරන්නේ. එහෙනම් DNA තනිකර DNA නැහැ. එතකොට ජීවී දේහයක් තුළ DNA තියෙන්නේ කොහොමද? DNA තියෙන්නේ වර්ණ දේහ විදිහට. DNA වර්ණ දේහ විදිහට තමයි තියෙන්නේ. එතකොට වර්ණ දේහයක් බවට පත් වෙද්දී DNA වර්ණ දේහයක් බවට පත් වෙද්දී මෙයාට එකතු වෙන්න ඕනේ ප්‍රෝටීන කියලා දෙයක්. එතකොට DNA වලට ප්‍රෝටීන එකතු වුණාම තමයි වර්ණ දේහයක් හැදෙන්නේ. එහෙනම් DNA කවදාවත් කොහොම තනියම ඉන්නේ නැහැ. ඉන්නේ ප්‍රෝටීනත් එකතු වෙලා කවුරු වර්ණ දේහ විදිහට. එතකොට ඔන්න ඔය පොයින්ට් එක තමයි අර අපි අන්තිමට කිව්වේ TH මෝගන් සහ ඔහුගේ කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණයේ වර්ණ දේහ සෑදී ඇත්තේ වර්ණ දේහ සෑදී ඇත්තේ DNA හා ප්‍රෝටීන් වලින් බවද ජානි අණු එම වර්ණ දේහවල ඇති යම් නිශ්චිත ප්‍රදේශයක් ලෙස නිගමනය කළා. මම මේක රූප සටහනකින් ඇඳුත් එහෙම මෙන්න මේ විදිහට තියෙන්නේ.
මේක හිතන්නකෝ වර්ණ දේහ අපි කතා කරන වර්ණ දේහ ගැන අද අවස්ථාවේදී එතකොට මේ තියෙන වර්ණ දේහයක් එතකොට මේ වර්ණ දේහයක් ගත්තාම ඔය වර්ණ දේහයේ DNA ප්‍රෝටීනය තියෙන්නේ ඕකේ අපි මෙන්න මේ වගේ නිශ්චිත ප්‍රදේශයක් ගත්තා මම මෙන්න මේ කැලේ පාට කරත් මේ තියෙන එක ජාන මේ හරියවම තව ජානයක් ඔන්න ඔය වගේ එකක් තමයි කියන්නේ DNA යනවා කියන වර්ණ දේහයක් ගැන හරියටම තේරුම් ගත්තම වලට ඒක තේරෙයි දැන් නිකන් මතක තියාගන්න වර්ණ දෙකක් හැදලා තියෙන්නේ. අපි මේ කතාව කරපු DNA ප්‍රෝටීනයි එකතුලා ඒ කියන්නේ DNA වලට තනියම ඇහිරෙන්න බෑ. එයා ප්‍රෝටීනත් එකතු වෙලා වර්ණ දෙකක් තමයි දේහයක් තුළ තියෙන්නේ. ඒකට වර්ණ දෙකක යම් නිශ්චිත පතයක් යම් නිශ්චිත ප්‍රදේශයක් ගත්තාම ඒ ප්‍රදේශයේ ජානයක් කියලා. ඒ ප්‍රමේයයෙන් එක ජානයක් මේ තියෙන තවත් ජානයක් තව මේක ඇතුළේ ජාන ගොඩක් තියෙනවා. හරිද? ඒක මේ ගැන හිතන්න එපා. අවස පන්තියේදී මේ ජාන වර්ණ දෙක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. යන්න අද කරපු ටික උදේ කරපු ටික තේරුණාද ප්‍රශ්න මොකුත් තියෙනවාද හරි එහෙනම් මම හිතනවා ඔයාලට අද උදේ කරපු ටික හොඳට තේරුණා ඇති ප්‍රශ්නයක් නැතුව ඇති කියලා ඒකට මෙන්න මේක උත්තරහනක් හදගන්න මෙන්න මේකත් ලියා ගන්න ඔයාලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මෙන්න මම මේක හරවන්න ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තට මදි අනිවාර්යෙන්ම අදින්න ඕනේ හරිද ඔයාලා මට හෝම්වර්ක් කරලා දාන්න ඕනේ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියන්න ඕනේ හරියට නේද ඊට පස්සේ මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මම ඕන මේ ෆොටෝ දෙක ගෲප් එකට දාන්න මම හිතනවා එහෙනම් ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගහගන්න ඇති මම එහෙනම් ක්ලාස් එක දැන් කරනවා හවස පන්තියේ තියෙනවා මම හවස කීයද තියෙන කියලා දාන්න ඊට පස්සේ හවස පන්තියේදී මුලින්ම සාකච්ඡා කරනවා ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ වර්ණ දෙකේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ සාකච්ඡා කරනවා කොහොමද සෝනියාෂ්ටිකයන්ගේ වර්ණ දෙක සකස් වෙලා තියෙන්නේ ක්ලාස් එක දැනට එන්න මොනවාම හරි ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ප්‍රයිවට් මැසේජ් එකක් දාලා අහන්න